සුබදවසක් කියලා ඉතින් පිළිගන්නවා මගේ YouTube channel එක පැමිණි හැමකට අද මම ඔයාලට ගෙනාවා ඉතින් නේෂා 2 කියන movie එක. ඉතින් ඔයා නේෂා පළවෙනි කතාව බලපු කෙනෙක් නැතිනම් ගැටලුවක් නැහැ. ඉතින් මම මේක ඉතින් නේෂා දෙවෙනි කතාව ඉතින් review කළාට පස්සේ අනිවාර්යයෙන්ම ඉතින් මගේ ඊළඟ channel එකේ අනිවාර්යයෙන් මේකේ පළවෙනි කතාව review කරලා දාන්න ඔයාලට පුළුවන්. ඉතින් ඒ කියන එක නරඹන්න ඉතින් කතාව නිසා මුද මතක් කරනවා තාමත් මගේ YouTube channel එක subscribe කරන්න නැති කෙනා පල්ලේ subscribe කරන්න නේද එමෙදි click කරලා subscribe කරලා ඒක උතර පුචි bell icon එක all කරොත් මම වීඩියෝ දාපු ගමන් ඔයාලගේ ළඟට notification එක ගෙන ගන්න පුළුවන්. Far away, would I run off the world someday? Nobody knows. I was dancing in the rain, I felt alive and I can't complain. But no, take me home where I belong. I can't take it anymore. ඉතින් කතා පටන් ගද්දී ඔයාලට බලන්න පුළුවන් කමක් ලැබෙන ඉතින් නිලුමා පිපෙනවා. ඉතින් මේ නිලුමා පිපෙනවා මේ වෙලාවේ ඉතින් ඕබින්ගේ වගේම ඉතින් නේෂාගේ ගුරුතුමා ඉතින් මේ වෙලාවේ ඉතින් උත්සාහ කරන ඉතින් ඒ වෙලාවේ ඉතින් ලොකු නිලුමක් නිර්මාණය කරලා ඉතින් නේෂාගේ වගේම ඉතින් ඕබින්ගේ ඉතින් බලයන් ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් තාත්තට ලබා දෙන්න තමයි මෙයා මේ උත්සාහ කරන්නේ. ඉතින් ටිකලා ගියාට පස්සේ ඉතින් මේ නිර්මාණය කරපු නිලුම ඉතින් තව නිලුම් තියෙන ඉතින් නිලුම් වල ඉතින් නිලුම් අලගලවන්න ඉතින් ඒගොල්ලන්ගේ ඉතින් ගම්මාස්සේ මිනිස්සු ටික සේරම කට්ටිය ආවිත් ඉතින් මේ පිපිලා තියෙන නිලුම් වල ඉතින් සේරම අල් ටික මේගොල්ලෝ මෙතනදී ගලවලා ඉවර කරලා ඉතින් ඒගොල්ලෝ ඒ අතවලින් කෑම වර්ග නිර්මාණය කරනවා. ඉතින් මේ වෙලාවේදී මේ ගුරුතුමා දකින්න ඉතින් මේ මිනිස්සුලින් කෑම වර්ග නිර්මාණය කරනවා. නමුත් ඉතින් ඒ නිර්මාණය කරන කෑම වර්ගෙදී ඒගොල්ලෝ ඉතින් හරියට නිර්මාණය කරන්නේ නැහැ. ඉතින් සේරම ටික හරිම ඉතින් පිළිවෙලක නෙමෙයි නිර්මාණය කරන අපිළිවෙලකට තමයි මේගොල්ලෝ සේරම කෑම ටික නිර්මාණය කරන්නේ. මේ වෙලාවේදී මේක දැක්කට පස්සේ ගුරුතුමාට ඉතින් ගොඩක් ලොකු පිළිකුලක් තමයි ඇති වෙන්නේ. මේගොල්ලෝ මේ කෑම නිර්මාණය කරන දේ දැක්කට පස්සේ අවසානයේදී මේ ගම්මාස්සේ මිනිස්සුන්ට ඉතින් මේගොල්ලන්ට ඉතින් ඒ සම්පූර්ණම ඉතින් ඒ අලවලින් මේ පොඩි පදම් කරවදින් පොඩි ආලේපයක් නිර්මාණය කරන්නේ. මේ ආලේපය නිර්මාණය කළේ ඊට පස්සේ මේ ගුරුතුමා කරන්නේ මේ දෙන්නා ඉතින් එතන විසික් කළාට පස්සේ ඉතින් මේගොල්ලන්ගේ ශරීරවල තියෙන ආත්මයන් ටික තමයි ඉතින් එතනට යන්නේ. ඉතින් මේ වෙනකොට ඉතින් මේගොල්ලන්ට ඉතින් ඒගොල්ලන්ගේ ශරීරයක් විතරයි ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ඉතින් මේගොල්ලෝ නිකන් ඉන්විසිබල් වගේ වෙලා තියෙන. ඉතින් මේගොල්ලන්ට ඉතින් මේ මුළු මේගොල්ලන්ගේ ශරීරය මේකම අයිති වෙලා නැහැ. සම්පූර්ණ මේගොල්ලෝ නිකන් අර ගෝස්ටයක් වගේ තමයි පේන්නේ හොල්මන් වගේ. ඉතින් ඒකෙන්ද මේගොල්ලන්ට ශරීරය ලබා ගන්න ඕනේ තමයි. ඉතින් මේ වෙලාවේදී මේ නිල්මෙන් ඉතින් මේ නිල්මෙන් දව අරගෙන කොහොම හරි කරලා මෙයා මේ වෙලාවේදී ඒගොල්ලන්ට ශරීරය නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මෙතන මායාකාර ඌරවෙලදී මේ දෙන්නගේ රූපෙ ඉතින් මෙතන ගාන්ටදී පිහිය කරන ගාන්ට කපලා ඉතින් වැඩි කොටස් සයින් කළා ගාන්ට ඉතින් මේ දෙන්නගේ රූපෙ නිර්මාණය කරනවා. ඉතින් මෙයා මේ දෙන්නා මෙහෙම නිර්මාණය කරද්දී මේ දෙන්නගේදී ශරීරවල දෙකම දැන් නිකන් ජෙලි වගේ තියෙන මේ දෙන්නකට අමාරුනවා. ඉතින් මේ වෙලාවේදී හැස්සෙන්න ඉතින් ඒ වෙලාවේදී මේ ජෙලි ගතිය ඉඳලා මේ දෙන්න පොඩ්ඩක්වත් මේ ශරීරයට කැමති නැහැ. ඉතින් මේ දෙන්න මේ වෙලාවේදී සම්පූර්ණ මේ නිර්මාණ කරන ශරීර දෙක විනාශ කරන අපුස්සරකදී ඒගොල්ලන්ගේ ඉතින් ආත්ම ස්වරූප වලට ආත්ම ස්වරූපට ඇවිල්ලාදී ඒගොල්ලෝ කියනවා ඉතින් ඔය දේ හරියන්නේ නැහැ මේක අපි තනියම කරගන්න කියලා මේගොල්ලෝ තනියම කරන්න උත්සාහ කරනවාට ඉතින් මේ දෙන්න මේ දේ කරන්න එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී මේ ගුරුතුමා ඉතින් යාගේ මායා බලය පාවිච්චි කළදී මේ විලෙන් ලොකු නිල්මක් කරන නිල්මක් අරගෙන ඉතින් මේ නිල්ම ඇතුළටදී මේ දෙන්නගේ ආත්මයන් දෙක යවලදී මේ වෙලාවේදී මේ දෙන්නගේ ශරීරයන් දෙක අපොස්සරකදී නිර්මාණය කරන්න තමයි යා උත්සාහ කරන්නේ. ඉතින් මේ වෙලාවේ මේගොල්ලෝ මේවා ටික කරනකොට ඉතින් නගරයේ ආරක්ෂක දෙන්නෙක් වන ඉතින් නේෂාගේ ඉතින් හදාගත්ත අම්මටයි තාත්තටයි මේ වෙලාවේදී ඉතින් ලොකු පැවණිල්ලක් එනවා. ඉතින් නගරේ ලොකු විලන් කෙනෙක් ඇවිල්ලා තමයි කියන්නේ යා සම්පූර්ණයෙන් මේ නගරෙම අල්ලන්න සූදානම් වෙලා කියලා කියන. ඉතින් මේ වෙලාවේදී මේගොල්ලන්ගේ නගරයට සම්බන්ධයෙන් ලොකු තර්ජනයක් එල්ලුණාට පස්සේ ඉතින් මේ දෙන්න ඉතින් ගුරුතුමාට කියනවා ඉතින් නගරේ ලොකු ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. ඒකින්ද ඉතින් අපි හෙට යනවා කියලා මේ වෙලාවේදී ගුරුතුමාගෙන් අවසර අරගෙන මේගොල්ලෝ මෙතන යන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ මේගොල්ලෝ නගරයට පහර දෙන්න ඉන්නේ ලයින් ෂෙන් කියන කෙනෙක් තමයි. ඉතින් මේ බිලන්ගේ නම තමයි ඉතින් ලයින් ෂෙන්. මෙයා බාරේ තමයි ඉතින් මේ වෙලාවේදී මහුරු තුන්වෙනි කියන මෙයා බාරේ. ඉතින් මේ වෙලාවේදී මේ සම්පූර්ණ මේ නගරෙම ඉතින් ආක්‍රමණය කරලා ඉතින් නගරින් සේරම කටයුතු යකි වහල් බවට පත් වෙනවා තමයි මෙයා උත්සාහ කරන්නේ. ඉතින් එයාලාවිදී නීෂාගේ අම්මයි තාත්තයි කියනවා ඉතින් ඒක කවදාකවත් වෙන්නේ නැහැ කියලා කියන. අපි කිසිම වෙලාවක ඔයාගේ වහලෙක් වෙන්නේ නැහැ කියලා කියන. අපි කිසිම සෙබලෙක් ඔයාගේ වහලෙක් වෙන්නේ නැහැ කියලා කියනට පස්සේ මේ වෙලාවේ ඉතින් මේ විලන් කියනදී එහෙනම් ඔයගොල්ලන්ට තියෙන දරුණු මරණය තමයි කියලා අත දෙන්න වෙන්නේ. මොකද ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැහැ කියලා කියනවා. ඔයගොල්ලෝ හිතුවර මං තනින් ආවේ මං තනියෙන් නෙමෙයි කියලා කියනවා. මං ආවේ මගේ සේනාවත් එක්ක කියලා කියනවා. එහෙනම් ලෑස්ති වෙන්න කියලා කියනවා. වැඩේ පටන් ගන්නවා නම් කියලා මේ වෙලාවේ ඉතින් මෙයා ඉතින් යාගේ වෙපන් එක යූස් කරලා සම්පූර්ණ මේ වෙලාවේ ඉතින් මේගොල්ලන්ගේ ඉතින් මේ රාජ්‍යානයේ වටේටම ඉතින් සර්කල් එකක් නිර්මාණය කරන සර්කල් එක නිර්මාණය කළේ සර්කල් එකේ සම්පූර්ණ ඉතින් හරියට නිකන් ටෙලිපෝටර් මාර්ගයක් තමයි මේලා නිර්මාණය ටෙලිපෝටර් මාර්ගය නිර්මාණය වුණාට පස්සේ ඒගොල්ලන්ගේ යාගේ ඉන්න ඩීමන්ලා සේරම ටික ඉතින් මේගොල්ලන්ගේ නගරය ආක්‍රමණය කරන්න පුළුවන්කමක් ලැබෙනවා.
ඉතින් මේ විලන්ට ටෙලිපෝටර් මාර්ගය නිර්මාණය කරන්න ඉතින් බලය ලබා දුන්නේ ඉතින් මෙතන තිබු ඉතින් ගෑනු මකර තමයි නිල් පාට බලයක් තිරගෙන තමයි ඉතින් යාට පුළුවන්කම ලැබිලා තියෙන ඒක නියපොත්තක් භාවිතා කරලා ඉතින් සම්පූර්ණයෙන්ම ඉතින් එයා ඉන්න තැන වගේම තව තැනක් නිර්මාණය කරන්න යාට හිතන්න විතරයි ඕනේ මොකද්ද ස්ථානය කියලා මෙයාට ඉතින් මතුවෙන්නේ මේ හැකියාවක් තියෙන ඒ වෙලාවේදී ඉතින් මේ විලන්ට ඉතින් මෙයා කරන්නේ මේ මකරයි ඉතින් යාක නියපොත්තක් දෙනවා නියපොත්තෙන් තමයි මෙයා මේ වෙලාවේදී අවශ්‍ය කරන දොරටු නිර්මාණය කරන්නේ අවශ්‍ය කරන දොරටු නිර්මාණය කරගත්තට පස්සේ යාගේ සම්පූර්ණයෙන්ම ඉතින් යාගේ විශාල සේනාවක් ඉන්න මේ සේනාව ඉතින් ලාභත් එක තමයි මෙයා සේනාව නිර්මාණය වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ට කිසිම දෙයක් කරන්න බෑ පුච්චල මොකද මේ මිනිස්සු සේරම යක්ෂයෝ ඉතින් සම්පූර්ණයෙන්ම ලාභත් එක තමයි ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට ඉතින් මේ මිනිස්සුත් එක්ක හැපෙන්නේ ගොඩක් අමාරු වෙනවා ඉතින් මේ සිදුවෙන මා විනාශය ගැන ඉතින් ඕපින්ට වගේ මාස්ටර්ට දැන් දැනන්න පටන් ගන්න ඉතින් ඕපින්ට දැන් යාගේ මායා බලය සම්පූර්ණයෙන්ම යාට ලැබිලා තියෙන යාට පරිපූර්ණ බලය ලබා ගන්න චුට්ට වෙලාවයි තියෙන්නේ මේ වෙලාවේදී ඉතින් නේෂර් නම් යාගේ බලය තාම ලැබිලා නැහැ ඉතින් මේ වෙලාවේදී මෙතන ඉතින් මේගොල්ලෝ හිතන ඇද්ද තමයි මෙතන වෙන්නේ මොකද මේ වෙලාවේදී ඉතින් මේ ඩීමන් ගේ ඉතින් මේ වෙලාවේදී ඒක සෝල්ජර් කෙනෙක් මෙතන සෝල්ජර් කෙනෙක් මෙතන ඇවිල්ලා මෙයා ඉතින් මේ වෙලාවේදී මේ හිරකොටියෙන් පැනලා තමයි තියන්නේ හිරකොටියෙන් පැනලා මෙයා මේ වෙලාවේදී ඉන්නොසේ බලය භාවිත කරලා ඉතින් තුන්දහම වෙලා යනවා තුන්දහම වෙලා ගියාට පස්සේ මේ ඉදපු රාජ්‍ය ආරක්ෂකයන්ට ඉතින් කිසිම දෙයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ඉතින් මේ වෙලාවේදී මේ මාස්ටර් ඉතින් අහනවා ඉතින් දැන් මාලිගාව තාත්තා කොහොමද කියලා මෙයා ළඟට සරකලා ලැබුවට පස්සේ ඒගොල්ලෝ කියන්නේ යනවා ඉතින් මේ මාලිගාව තාත්තා ගොඩක් බෑනකයි කියලා කියනවා ඉතින් මේ වෙලාවේදී විලන් සම්පූර්ණයෙන්ම මේ මාලිගාව ඉතින් මේ අරගොල්ලන්ගේ සේනාව ගෙනත් තියෙන කියලා කියනවා අපේ මිනිස්සු ගොඩක් සටන් කරනවා කියලා කියනවා උනාට අපේ මිනිස්සුන්ට තිරණ හැකියාවක් ගොඩක් අඩුයි කියලා මෙයා කියනවා ඉතින් මේ වෙලාවේදී මේ විලන් දාගෙන ඉතින් මේ මාස්ටර් කරන දේ මාස්ටර් මේගොල්ලෝ බලයන් දෙනවා දැකලා ඉතින් මේ විලන් මෙතන ඇවිල්ලා ඇටැක් කරලාද ඇටැක් කරලා වැඩක් වෙන්නේ නැහැ මොකද විලන්ගේ ශක්තිය මත ඉතින් විලන්ගේ මාස්ටර්ගේ බලය බෙදින්න බෑ ඉතින් මාස්ටර් මේ වෙලාවේදී ලොකු බාධකයක් දාලා තිරදී යාළඟට කිට්ටු වෙනවක්වත් බෑ ඉතින් විලන් ගොඩක් කළා try කරනවා ඉතින් try කළාදී යාර ඉතින් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති මේ වෙලාවේදී ඉතින් විලන් කියනටදී මේ මාස්ටර් කියන්න පටන් ගන්නවා ඔයාගේ කොච්චර බලය තිබුණත් වැඩක් නැහැ කියලා කියනවා මගේ බාධකයවට කවදාකවත් බෙදින්න බෑ කියලා කියනවා වගේ බලය මොකක් මදි කියලා කියන ඊට පස්සේ මේ විලන් කියනවා ඉතින් ඔව් මගේ බලය මදි වෙන්නේ තියුණාට ඉතින් මං ගාව තව දෙයක් තියෙනවා ඉතින් මම ඔයාට ඒ දේ පෙන්නන්න කියලා මෙතට ඉතින් අර මකර තුන්දෙනාව කියනවා මකර තුන්දෙනාව ගෙනල්ලා ඉතින් සම්පූර්ණ ඉතින් මේක වාදකීර්තිය ඒගොල්ලන්ට කියනවා ගිනි පිබෙන්නේ කියලා මේගොල්ලෝ මේ ගිනි පිබෙනකොට ඉතින් මේ මකරුගේ තියෙන ශක්තිය සම්පූර්ණයෙන් තමයි ඉතින් මෙතට යොදවනවා ඊට පස්සේ ඉතින් ටිකලා ගියාම සම්පූර්ණ මේ බාධකයේ සම්පූර්ණයෙන්ම විනාශලා ගියාට පස්සේ මේ වෙලාවේ ඉතින් මේ බාධකයට ඉතින් මේගොල්ලන්ගේ බලය නතර කරන්න ඕන කමට ඉතින් කොහොම හරි කරලා ඉතින් ඕපන් කරන්න ඉතින් යාගේ බලෙන් එල්ලට ඇවිල්ලා ඉතින් මේ වෙලාවේ මේගොල්ලන්ගේ බලය නතර කරන්න උත්සාහ කළාට පස්සේ මේ වෙලාවේ ඉතින් මේ මකරුන්ගේ ආව ගිනි පාරවල් එක්ක ඉතින් ඕපින්ට ගොඩක් අමාරුනවා ඕපින්ට ගොඩක් අමාරුලා ඉතින් ඕපින්න දැන් මේ වෙලාවේ කොහොම පිච්චිලා තියෙන යාගේ ශරීරය දැන් ගොඩක් විනාශ වෙලා ඉවරයි ඒ හින්දා ඉතින් එයාට ඉතින් අපොසරකදී ශරීරයෙන් අයින් සිදලා තියෙනවා ඉතින් ඔයා ඕපින් කියන්නේ කවුද කියලා දන්නද ඕපින් කියලා කියන්නේ දැන් නැගෙනහිර මොහොතේ ඉතින් ආම් ගුවන් රජතුමා වනදී මකර රජුව තමයි ඉතින් ආම් ගුවාම් කියලා කියන්නේ ඉතින් ඒ රජුරුවන්ගේ ඉතින් තුන්වෙනි පුත්‍රයා තමයි ඉතින් මේ ඕපින් කියලා කියන්නේ ඉතින් මකර රජුරුව දකිනවා ඉතින් යාගේ පුතාට ඉතින් මේ උරක් කරදර ඊට පස්සේ යා මෙතන ට්‍රක් ගන්නවා ටක් ගාලා ආවට පස්සේ ඉතින් මේ වෙලාවේදී යාට කිසි දෙයක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ මොකද යාගේ පුතා දැන් ගොඩක් භයානක තත්ත්වයට තමයි ඉතින් මුණ පාරදී මේ වෙලාවේදී ඉතින් මේ මකර රජුරුවන්ගේ ඉතින් සේනාංකිව තමයි ඉතින් යාට ඉතින් මේ විදිහට ඉතින් මකර තුන්දෙනා තියෙන ඉතින් ඒ වෙලාවේ ඉතින් ඒගොල්ලෝ ඉතින් මේක දන්නේ නැතුව තමයි මේ වෙලාවේදී යාට විතර පිටකලාට පස්සේ ඉතින් මේ වෙලාවේදී පුතාට ලොකු භයානක තත්ත්වයකට මුණ පාන වෙලා තියෙන මේ වෙලාවේදී මකර රජුරුව උත්සාහ කරනවා යාගේ පුතා බේරන්න උනට යාගේ පුතා බේර පුළුවන්කමක් ලැබෙන්නේ ඉතින් මේ වෙලාවේදී නේෂා ඉතින් යාගේ පරිපූර්ණ බලය ලබාගෙන ඉතින් නැගිටිට පස්සේ ඉතින් නේෂා දකින්න ඉතින් යාගේ යාළුවට ඉතින් ගොඩක් ලෝක ආදරයක් වෙලා දෙනට නේෂාට ගොඩක් ලෝකේන්ත කෙදෙනවා ඉතින් නේෂාට ගොඩක් ලෝකේන්ත කෙතලදී නේෂා ඉතින් මේගොල්ලන්ට පහර දෙන්න හදනකොට ඉතින් මේ වෙලාවේදී මාස්ටර් නතර කරනවා ඉතින් මේ වෙලාවේදී ඕබෙන්ගේ ඉතින් ශරීරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නැහැ ශරීරය සම්පූර්ණ විනාශ වෙලා ගියාට පස්සේ ඉතින් යාගේ ආත්මය ඉතින් මේ වෙලාවේදී සම්පූර්ණයෙන්ම එළියට ආවට පස්සේ ඉතින් මේ වෙලාවේදී ඉතින් මේ වෙලාවේදී නේෂා කරන්නේ ඉතින් එයා කියනවා ඉතින් ඔයාට යන්න දෙන්න බෑ කියලා කියනවා ඔයා මගේ ශරීරය තුළ එන්න කියලා කියනවා ඉතින් මේ වෙලාවේදී ඉතින් ඕබින් යනවා ඉතින් නේෂාගේ ශරීරය තුළ ගියාට පස්සේ මේ වෙලාවේදී ඉතින් නේෂාගේ ශරීරය ඇතුළේ ඉතින් ආත්ම දෙකක් ඉතින් මේ වෙලාවේදී වැඩ කරනවා ඉතින් ඒක ආත්ම දෙක තමයි ඉතින් නේෂාගේ ආත්මය වගේම ඉතින් ඕබින්ගේ ආත්මය දැන් මෙයාගේ ශරීරය තුළ තමයි තියෙන්නේ මේ වෙලාවේදී ඉතින් නේෂාට හැකියාව ලැබෙනවා ඉතින් ඕබින් වගේම ඉතින් නේෂාව දෙන්නම පාලනය කිරීමේ හැකියාව මෙයාට ලැබෙනවා ඉතින් මේ වෙලාවේදී මේගොල්ලෝ මේ සරණ නතර කරන හේතුව තමයි ඉතින් මේ වෙලාවේදී ඉතින් මකර රජතුමාගේ පුතා මැරුණ හින්දා ඉතින් එයා පතුරු රජතුමාට උඩන් ලෝකේ ඉන්තිය කියලා මේ වෙලාවේදී මේ ටීමට බයින්න පටන් ගත්තා. ඉතින් මේ ටීම වැඩ කරන්න ඉතින් මකර රජතුමාගේ යටතේ. ඉතින් එහෙන් තමයි මේ වෙලාවේදී නතර කරලා ඊට පස්සේ මකර රජතුමා කියනවා ඉතින් අපි යුද්ධ දෙන්න. ඉතින් දැන් පුළුවන් කියලා කියනවා අපි අලගත රාජ්‍ය සම්පූර්ණයෙන් පාලනය කරනද සම්පූර්ණ පාලනය කරන ගත්තට පස්සේ මේ වෙලාවේදී නේෂාගේ හදාගත් අම්මගේ තාත්තගේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම නැතිලා ගිහිල්ලා ඉතින් ඒ වෙලාවේදී සම්පූර්ණ මේ පාලනය තනතුර එන්නේ ඉතින් මේ ඩීමන්ට ඉතින් මේ ඩීමන්ට ඉතින් පාලන තනතුර ආවට පස්සේ මෙයා සම්පූර්ණයෙන්ම ඉතින් ඒගොල්ලන්ගේ මිනිස්සුන් වහල් වගේ පාවිච්චි කරනවා
නේෂගේ අම්මයි තාතයි තීරණය කරනවා නේෂර්දී මේ දුප තාත්තා ආරක්ෂා නැති හින්දා එයාව ඉතින් වෙනස්මකින් ඉතින් මේ වෙලාවේදී දෙවියන් වහන්සේ ගාවට තමයි මෙයාව යවන්නේ. ඉතින් මේ වෙලාවේදී ඉතින් මෙයාව ගාඩ් ගාවට යවන්න හේතුව තමයි ඉතින් නේෂර් ඉතින් සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබෙන්න ඕනේ. ඉතින් එයාගේ බලය පාලනය කරන්න දැනගන්න ඕනේ. ඉතින් මේ දේවල් ඉතින් පුරුදු වෙන තමයි ඉතින් ඕබින් වගේ ඉතින් මෙයාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඕබින්ගේ ආත්මය තියෙන්නේ නේෂර් ගාව. ඉතින් ඕබින්ට තමයි ඉතින් හරියට හැසිරෙන තීරණය. ඉතින් නේෂර් කිසිම හැසිරීම තීරණයක් නැහැ. ඉතින් එයා උග කේන්ති අරන් තමයි වැඩ කරන්නේ. ඊට ඉවසීමක් කියලා දෙයක් නැහැ ඒකින්ද. ඉතින් මට ඉවසලා වැඩ කිරීම හැකියාවක් නැහැ. දැන් එලාවේදී යාගේ මාස්ටර් ඉතින් මේ දෙන්නම වරයි යන තමයි ඉතින් නේෂර් යාගේ දවසේ තාටිය පෙන්නන්නට දීලා ඉතින් කතා කරන වෙට් ටික සේරම ඉතින් පවරන්න ගිහින් ඉතින් ඕබින්ට ඉතින් මේ වෙලාවේදී මේදී ඕබින් නැතිවීම ඉතින් මෙයා ලොකු පාඩුවක් වෙනවා මේගොල්ලන්ට. ඉතින් මේ වෙලාවේදී නේෂර්ගේ හදාගත්ත අම්මයි තාත්තයි දෙන්නම ඉතින් ඒගොල්ලන්ගේ ගමේ මේ දෙන්නා අයින් කළා ඒගොල්ලන්ට යන්න සලස්වට ඉතින් මේ වෙලාවේදී නේෂා මේ යන්නේ පොඩ්ඩක්වත් කැමැත්තකින් නෙමෙයි. මොකද ඉතින් නේෂා පොඩ්ඩක්වත් ආස වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලන්ව දාලා යන්න මොකද නේෂා හිතනවා ඉතින් ඒගොල්ලන්ව දාලා ෆලිසියාරි අපවස්සරයක් කර දීම නැවෙලා ඉතින් මේගොල්ලන්ට සද්දරයක් කරයි කියලා නේෂා හිතේ ගොඩක් ලොකු බයක් තියෙන. ඉතින් ඒ වෙලාවේදී ඉතින් නේෂා ඉතින් මේගොල්ලන්ට ඉතින් සමුදෙන්නෙත් නැහැ. ගොඩක් ලොකු කේන්තික තමයි මෙලයි නේෂා ඉන්නේ. ඉතින් නේෂා මෙතන යන්න පටන් ගත්තට පස්සේ යාගේ මාස්ටර්ත් එක්ක ඉතින් යාගේ නේෂාගේ හදාගත්ත අම්මා ඉතින් මේ වෙලාවේදී නේෂා ඉතින් යා කියනවා ඉතින් මම ඔයාලට තාමත් ආදරේ කියලා කියනවා. ඉතින් ඔයා පරිස්සමෙන් ගිහිල්ලා එන්න කියලා කියනද නේෂා ඉතින් මේවට උත්තර දෙන්නේ නැහැ ඒකටවත්. නේෂා ඉතින් හිතන්නේ ඉතින් එයා ඉතින් ඒවල ඉස්කිතරින් යවන්න ඉතින් එයා හිතනවා ඉතින් එයා ගොඩක් ප්‍රශ්න ඇති කරගන්නේ කියලා තමයි. ඒක තමයි හිතන්නේ නේෂාට ඉතින් ඒක වටහා ගන්න තරඟදී යාගේ මේ වෙලාවේදී බුද්ධි ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකින්ද ඉතින් මේ වෙලාවේදී මේ වෙලාවේදී නේෂා ගොඩක් කේන්තියකින් තමයි ඉතින් පිටලා යන්නේ. ඉතින් දෙවියන් වහන්සේ හම්බෙන්න ඉස්සරදී නේෂාගේ ගුරුතුමා ඉතින් යාට ඉතින් අලුතෙන් ෆයිල් සටන් ක්‍රම කීපයක් කියලා දෙන්න උත්සාහ කරලා ඉතින් ඊට පස්සේ නේෂාදී මේව ප්‍රැක්ටිස් කළාට ඉතින් යාට හරියට ප්‍රැක්ටිස් කරන්න තේරෙන්නේ නැහැ. ටික වෙලා ගියාට පස්සේ ඉතින් මේ වෙලාවේ ඉතින් නේෂාගේ ගුරුතුමා නේෂාට ඉතින් අභියෝග කරනවා ඉතින් මාත්‍ය ස්තරයට එන්න කියලා. ඊට පස්සේ මේ වෙලාවේ ඉතින් නේෂාව එකක්ම ලේසියෙන් ඉතින් ඒ ගුරුතුමා පරත කර දානවා. ඉතින් මේ වෙලාවේදී නේෂා ගුරුතුමා ඉතින් නේෂාට කියනවා ඉතින් ඔයාගේ ශරීරය ඇතුළේ ඉතින් ඕබිනුත් ඉන්නවා. ඉතින් ඕබින්ට අවස්ථාවක් ලබා දෙන්න කියලා කියන ඉතින් මේ වෙලාවේදී ඔයාට හැකියාවක් නැත්නම් ඉතින් මම පරද්ද කරලා ඕබින්ට හරි අවස්ථාවක් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ ඉතින් නේෂා කරන්නේ ඉතින් ඕබින්ට අවස්ථාවක් ලබා දෙන එක. ඉතින් මාස්ටර් කියනවා ඉතින් එහෙනම් ඔයා මාත් එක්ක සටන් කරන්න එන්න කියලා කියනවා. ඉතින් මේ වෙලාවේදී මාස්ටර් හිතනවා ඉතින් ඕබින්වත් හරිය තරම් ලීසිට පැඩ් කරලා විර ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මාස්ටර් මට අටැක් කරන්න පටන් ගන්න කොච්චර අටැක් කළාස් වැඩක් වෙන්නේ නැද්ද? ඕබින් මාස්ටර්ට ගොඩක් වේගවත්. ඉතින් මාස්ටර් ඉතින් හොඳටම මෙයා මෙලොත් ගහලා ඉතින් මාස්ටර්ගේ මූණ ඉතින් සම්පූර්ණ හොඳටම ඉදි වෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් ඕබින් කියනවා තමා වෙන මාස්ටර් කියලා කියනවා. ඉතින් මං හයියෙන් ගැව්වෙත් නැහැ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මාස්ටර් කියනවා ඉතින් ඇත්තටම ඉතින් ඔයා මට හයියෙන්ද හිමින්ද කියන එක වැඩක් නැහැ. හැබැයි ඔයා මට හොඳටම ගහලා දාන්න තියෙනවා කියලා කියනවා. ඒ වුණාට ගැටලුවක් නැහැ කියලා කියනවා. මොකද ඔයා මට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කියනවා. දිව්‍යන් වහන්සේ ගාවට ගිහලා ඉතින් ඒ වෙලාවේ මට හැකියාවක් ලැබෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා කියලා කියනවා. ඔයා කියනවා ඔයා මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන් විසඳයි කියලා. ඉතින් මේ මාස්ටර් වගේ ඉතින් මෙහා යනවා. ඉතින් මෙලා දෙවියන් වහන්සේ හම්බෙන්න කියලා ඉතින් මෙයා මේ වෙලාවේ ඉතින් හොඳට විදිහට තමයි මේගොල්ලෝ ඉස්සර කතා කරන්නේ. ඉතින් ඔය කතා කරලා ඉතින් මේගොල්ලන්ගේ හිත ඔක්කොම දිනාගෙන ඉතින් මෙයා සමත් වෙනවා. ඉතින් දැන් අපේ කතාව ඉතින් නේෂාගේ පැත්තෙන් පොඩ්ඩක් අයින් වෙලා ඉතින් නේෂාගේ ඉතින් අම්මගේ තාත්තගේ පැත්තට කතා ගියාට පස්සේ ඉතින් මේ වෙලාවේදී නේෂාගේ ඉතින් අම්මගේ තාත්තගේ රාජ්‍ය සම්පූර්ණ විදිහට පාලනය කරන්නේ මේ විලන්. ඉතින් මේ විලන් වෙලාවේදී ප්‍රැක්ටිස් කරන ගමන් තමයි ඉතින් යාගේ ශක්තිය වගේ බලය දැන් මෙලටිය වැඩි කරන් තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ වෙලාවේ මේ විලන් කියන සෝල්ජර්ස් වගේ ඉතින් හිරකාරයෙක් අල්ලගෙන හිරකාරයෙක් කියලා කිව්වට මෙයා ඉතින් හොරෙන් ආපු කෙනෙක්. ඉතින් ඊට පස්සේ ඉතින් මේ වෙලාවේදී ඒ කොල්ලා ඉතින් සාමාන්‍ය වෙෂයෙන් තමයි ඊට පස්සේ ඉතින් එයා විස්මාරු කරලා ඉතින් යාගේ ඇත්ත ස්වරූපේ පේනකොට පස්සේ ඉතින් මේ වෙලාවේ ඉතින් ඒ ළමයා ඉතින් මෙයා දන්නවා. ඉතින් මේ විලන්ගේ ඥාති කෙනෙක් තමයි මේ එන්නේ. ඉතින් වෙලාවේදී අර කොට සතුටක් දැනනවා. ඉතින් මෙයාව දැක්කට පස්සේ ඉතින් ටිකලා ගියාට පස්සේ මේ ඊට එක කතා බහ කරලා ඊට පස්සේ ඉතින් මේ වෙලාවේදී මේ ළමයන් අහනවා දැන් ඔයාගේ තාත්තා මොකද අහනවා කරන්නේ. ඊට පස්සේ ඉතින් මේ ළමයා කියන දේ තාත් දැන් ඉතින් යාගේ ටීම් එකට වෙනස්සටදී ට්‍රේනින් කරන ගමන් තමයි ඉන්නේ කියලා කියන. ඊට පස්සේ මේ වෙලාවේදී ඉතින් විලන් කියනවා ඉතින් ඔයාට මේ ආරක්ෂිත නැහැ. ඔයා අපොස්සරක් ඉතින් ඊට යන්න කියලා කියනවා. ඉතින් මේ ළමයා කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙයාව ඉතින් බලන්න ආපු ඉතින් කමෙන්ට්ම අපොස්සරක් යන්න වෙන හින්දා ඉතින් ඊට පස්සේ මේ විලන් කියනවා ඉතින් සරයක් මම ඔයා බලන්න ඉන්නවා. ඒ වගේම තමයි ඔයාගේ තාත්තව මම මුණ ගැහෙන්න ඉන්න. ඒක හින්දා දැන් ඉතින් කරුණාකරලා විතර යන්න කියලා කියන. ඊට පස්සේ මේ වෙලාවේදී මේ ළමයා ඉතින් ටික හිත හදාගෙන යන්න පටන් ගන්නවා. ඉතින් නීෂට හම්බෙන පළවෙනි චැලෙන්ජ් එක තමයි ඉතින් ඒ වෙලාවේ ඉතින් මේ පැත්තේ ඉන්නවා ටික වීවර්ලා ටික. ඉතින් මේ වීවර්ලා ඉතින් ඒගොල්ලන්ට ගොඩක් කරදර කරනවා. ඉතින් මේගොල්ලෝ වීවර් කට්ටිය ඉතින් මේ නගරේ මිනිස්සුන්ට ගොඩක් ලොකු තාර්චනයකට ලක් කරලා තියෙනවා. මේගොල්ලෝ වීවර්ස්ලා ඉතින් මේගොල්ලෝ මේ කරන ඉතින් කන්ට්‍රැක්ෂන් හින්දා ගොඩක් ලොකු ප්‍රශ්න වල මුල් පාන්න වෙලා තියෙනවා. ඒකින්ද ඉතින් නීසර් ලැබෙනවා පළවෙනි දේ තමයි ඉතින් එයාලව සේරම පරද කරලා දාලා ඉතින් රැලි නායකයාට පාර දීලා ඉතින් මේ රැලි නායකයාත් එක්ක හැපිලා ඉතින් යාව නතර කරන එක.
ඉතින් නිසට මේක ගොඩක් අමාරුවා මොකද මේ රැළේ නායකයා ඉතින් ගොඩක් හොඳට කූල් ෆයිට් දානවා. ඉතින් එයා සටන් කිරීම හැකියාව ගොඩක් තියෙනවා. මොකද ඉතින් මේ නිකම්ම වීවර් කෙනෙක් නෙමෙයි. ඉතින් මෙයාට මායා ශක්තියක් තියෙන. ඒකින්ද ඉතින් මෙයාට හොඳට ෆයිට් කිරීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඉතින් මේ වීවර් ඇවිල්ලා ඉතින් නිසට ගහන පාරක නිසට ඉතින් සම්පූර්ණයෙන්ම උරලා යනවා. ඉතින් මේ වෙලාවේ ඉතින් නේෂ කරන්නේ ඉතින් යාගේ මාස්ටර් දුන්න ඉතින් අර පෙත්ත බොන ඉතින් මායාකාර පෙත්ත බිව්වට පස්සේ මේ වෙලාවේ ඉතින් නේෂ ඉතින් ඇගේ ඇතුලේ ඉඳපු ඉතින් ඕබින් එනවා. ඕබින් ඇවිල්ලා ඉතින් මේ වෙලාවේ ඉතින් මේ වීවර්ට පාර දෙනවා. ඉතින් වීවර්ට පාර දුන්නාට පස්සේ මේ වීවර් සම්පූර්ණයෙන්ම වැටුණා. ඉතින් මේ වෙලාවේ ඉතින් එයාගේ ළඟ නායකයා වැහුණාට පස්සේ ඒ වීවර්ස්ලා රංචුම් බලන ඉතින් අතර මේ මොකද උනේ කියලා මෙයා මෙහෙම ටිකලා ෆයිට් කරනකොට ඉතින් ඕබින්ගේ බලය ඉවරනවා. ඕබින්ගේ බලය ඉවරනකොට ආපස්සට ඉතින් නීසා එනවා. ඊට පස්සේ ඉතින් මේ රැළේ ඉතින් මේ වෙලාවේ ඉතින් නායකයාගේ ඉතින් ගෝලයා තමයි එයාගේ සරින් ගෝලයා ඉස්සරහට ඇවිල්ලා ඉතින් මේ වෙලාවේදී ඉතින් ගෝලට ඉච්චර ෆයිට් කරන්න හැකියාවක් නැහැ. ඉතින් බලයකුත් නැහැ. ඉතින් මේ ගෝලයා ඇවිල්ලා එකපාරක් එකපාරක් ගැව්වම ඉස්සරහ ගොඩක් අමාරු නෑ. ඊට පස්සේ ඉතින් මේ ගෝලයා ඉතින් හරි ලොකු මාන්නයක් කරගන්න දැන් රජතුමාට ෆයිට් කරන්න බැරුව එක්කෙනාත් එක්ක ෆයිට් කරගෙන යාර පොඩි ගැම්මක් එනවා. ඉතින් මේක දැක්ක ඉතින් වීවර්ස් රජතුමාට හිතෙනවා ඉතින් මේක නම් හරියන්නේ නැහැ. මගේ තාත්තට මේක හොඳ නැහැ කියලා ආපස්සට කියා ෆයිට් කරනවා. ඉතින් ආපස්සට ෆයිට් කරන ගියාට පස්සේ ආයෙ ඉතින් නීසගේ ඇඟේ දීප ඕබින් ඉන්න ඕබින් ඇවිල්ලා ඉතින් ආයෙසරක් ඉතින් මෙයාට පාර දෙන පාර දුන්නාට පස්සේ ඊට පස්සේ රජතුමාට හොඳටම අමාරුලා යාර නැගිට ගන්නවක් බැරි. ඊට පස්සේ මේ වෙලාවේ ඉතින් රජතුමාගේ ළඟ ඉතින් සේවකයා තමයි ආපස්සට ෆයිට් කරන කියලා ඉතින් ඒ සේවකයා කියන රජතුමාට ඔබ බය වෙන්න එපා කියලා මම ඔබ බේර ගන්න ඔබට මේත් එක්ක ෆයිට් කරලා දෙන්න බෑ කියලා ඉතින් ආ ෆයිට් කරන ගියාට පස්සේ වෙලාවේ ඉතින් මේ වෙලාවේදී නීසගේ අර ඕබින් යන්නේ නැහැ. ඉතින් මේ මීයා හිතන්නේ ඉතින් මේ පාරත් ඊසර ගහන්න පුළුවන් වෙයි කියලා ඒක ලේසි වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේදී ඕබින් ඉඳි ඉතින් මේ වෙලාවේ මීයාක පාරක් ගහන්න දෙනවා. ඊට පස්සේ මේ වෙලාවේදී ඕබින් මෙයාට හොඳටම ගහලා ඉවර කරලා ඉතින් මෙයාට ආයි නැගිට ගන්න බැරි වෙන්නේ මෙයා හොඳටම ගහන පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් මේ වෙලාවේදී නීසගේ මාස්ටර් කියනවා ඉතින් දෙවියන්ට ඉතින් ඔබ දැක්කනේ ඉතින් මගේ ගෝලයා වැඩි යා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා කියන යාට ඉතින් ඕන කෙනෙක් ෆයිට් කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඉතින් දෙවියන් වහන්සේ කියනවා ඉතින් ඔව් ඒක ඇත්තම මේක දැක්ක කියලා කියන අතරම ඔබ ගොඩක් දක්ෂ කෙනෙක් කියලා කියනවා. ඔබ ඔබේ ගුරුවරයෙක් ඉතින් මෙයාට හිතුව එක මම ගොඩක් සතුටු වෙනවා කියලා කියන මේ වෙලාවේ ඉතින් දෙවියන් වහන්සේ ආන කරනවා ඉතින් යාගේ ඉතින් බාරකාර දෙවිවරුන්ට ඉතින් ගිහිල්ලා මේ වීවර්ස්ලා ටික අල්ලගෙන ඉතින් මේ වෙලාව සම්පූර්ණයෙන්ම හිර කරලා දාන්න කියලා අන්දිනවා. ඉතින් මේ බාරකාර දෙවියෝ කෙනා කියනවා ඉතින් ඇත්තටම නීසා ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් ඔබ ඔයාගේ පළවෙනි මිෂන් එක ජයගත්තා කියලා කියන එනවාට ඉතින් මේ වෙලාවේදී ඊසාගේ මෙයා මූණ බලන හදනකොට ඉතින් ඊසා ගුරුතුමා එයාගේ මූණ කවර් කරලා ඉතින් එයා පෙන්වන්නේ මොකද ඉතින් ඊසාගේ මුලින්ම ඇත්ත මූණ ඉතින් මෙයා දැකලා තිබ්බට පස්සේ හදිස්සි හරි මෙයාත් එයාගේ දැන් මූණ දැක්කොත් මෙයා සැක කරන බවදී මේ හතරම දන්න දෙන්නාට ඉතින් මේ බාරකාර දෙවියන්ගේ දැන් අනිවාර්යෙන් මෙයාගේ යන පොඩි සැකයක් තියෙන. ඇත්තට මෙයා මොකක් හරි දෙයක් හංගනවා කියලා මෙයාට හිතලා තියෙනවා. ඉතින් නීසාගේ මේ මෙහෙම වුණාට පස්සේ ඉතින් දෙවිවරු ඔක්කොමත් එකතුලා පොඩි මීටින් එකක් තියලා තියෙද්දි මේ වෙලාවේ ඉතින් නීසාවත් මේගොල්ලන්ට හඳුන්වලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් නීසා ට්‍රේනින් කරපු ඉතින් ගුරුතුමා විශේෂයෙන්ම මේ වෙලාවේ ඉතින් ඒගොල්ලන්ගේ සහභාගීත්වය එයාට වෙනම ආසනයක් වෙන් කරලා ඉතින් එයාට ලොකු සර්විස් සැලකිල්ලක් දක්වනවා. මොකද මේ වෙලාවේ ඉතින් නීසා වගේ ඉතින් දක්ෂ කෙනෙක් ඉතින් දෙවියන් හා සමාන බලයක් තියෙන කෙනෙකු නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මෙයාට තමයි සම්පූර්ණයෙන්ම ඉතින් ගෞරවය හිමි වෙලා තියෙන්නේ. ඉතින් මේ මීටිනේට ආපු දෙවිවරු ටික ඉතින් අහනවා ඉතින් අපිට ළමයාගේ මූණ බලන්න අවශ්‍යයි කියලා කියන ඉතින් ඒ දරුවාගේ මූණ බලලා අපිට දැනගන්න ඕනේ කියලා කියන ඇත්තට මේ කවුද කියලා මේ වෙලාවේ ඉතින් ඕබින් මෙයා කාටනවා ඕබින් මෙයා කාටලා කියන ඇත්තටම ඔයාගේ ඇත්ත මූණෙන් යන්න කියලා කියන මගේ මූණ භාවිතා ගන්න එපා කියලා කියනවාට නීසා ඉතින් මේක පොඩ්ඩක් අතහන්න නීසා කරන්නේ ඉතින් අර ගුරුතුමාගේ ඉතින් අර මායාපානය බීලා ඉතින් මේ වෙලාවේ ඉතින් යන්නේ ඉතින් ඕබින්ගේ මූණෙන් කියලා ඉතින් මේ වෙලාවේ ඉතින් යන්නේ ඉතින් කෙලින්ම අර දෙවිවරු ගාවට ගිහලා හම්බ වෙලා ඉතින් කතා කරන පටන් ගන්න අතාර පටන් ගන්න ඉතින් ඕපින් දන්නවා ඉතින් කොහොමද තැනකට ගිහලා හරියට හැසිරෙන්න ඕනේ කියලා ඉතින් ඒක නීස දාන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ඉතින් මේ දෙවිවරුට මේව දැක්කට පස්සේ මේ වෙලාවේ ඉතින් මේගොල්ලෝගේ ඔක්කොම ඉතින් පාලක දෙවිවරුන් කිසිම කෙනෙක් ඉතින් මෙයාගෙන සැකයක් හිතන්නේ. ඉතින් ඒගොල්ලෝ ඉතින් පාලන කරන දෙවිවරු විදියට ඉතින් හැමෝම හිතනවා ඉතින් ඇත්තටම ඔයා හුඟක් ප්‍රේමනාප ළමෙක් ඒ වගේ ගොඩක් දක්ෂ කෙනෙක්. ඉතින් ඇත්තටම ඔබට දෙවියන් හා සමාන බලයක් ලැබෙන්නත් ඔබට දෙවියන් හා සමාන ප්‍රේමයක් ලැබෙන්න ඇත්තටම ඔබ මොකක් හරි විදියක් කරලා තියෙනවා කියලා කියද්දි ඇත්තටම ඔබ වගේ කෙනෙක් ඉන්නේ අපේ නගරයේ අපේ රාජ්‍යයේ ගොඩක් ලොකු ආරක්ෂාවක් කියලා කියනදී ඔබ අද කරපු වික්‍රමාදිත්‍ය සම්බන්ධයෙන් ඇත්තටම කියනවා නම් ඇත්තට ගොඩක් ලොකු වික්‍රමාදිත්‍ය කියලා කියන ඉතින් ඔය වීවර්ස්ලා ටික පරාද කරන සපේ ඉන්න සමහර දෙවිවරුන්ට හැකියාවක් ලැබිලා නැහැ කියලා කියන්නේ ඔබ වගේ කෙනෙක් ඉතින් ඔබ ගොඩක් ඉක්මනින් මේ දේ කළා කියලා කියන ඇත්තටම ඔබ ගොඩක් දක්ෂ කෙනෙක් කියලා මෙයා ගොඩක් වර්ණනා කරනවා. ඉතින් මේ කතාව ඔක්කොම ඇහුවට පස්සේ ඊසාගේ ඇහින් ඉතින් කඳුලක් එන්න පටන් ගන්නවා. ඉතින් අඬන්න පටන් ගත්තට පස්සේ එයාගේ ශරීරය තවදුරටත් ඉතින් ඕබින්ට ඉන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද එයා සංවේදී වෙන හින්දා ඉතින් ඕබින් එයාගේ ශරීරය ඇතුළේ එල්ට ගිහලා ඉතින් ඇවස් දැන් සනසන්න උත්සාහ කරන
ගන්න උත්සාහ කරනකොට ඉතින් ඒක හරියන්නේ නැහැ. මොකද ඊසාර මේ වෙලාවේදී යාගේ අම්මා වගේම තාත්තා මතක් වෙලා තියෙන්නේ ඒ දින ගොඩක් යාගෙන් ඈත්ලා ඉන්න හින්දා යාට ගොඩක් අමාරුයි මේක දරා ගන්න. මොකද ඉතින් යාට දුක දැනෙන හැම වෙලාවකම යාගේ අම්මයි තාත්තයි වක ළඟින් ඉඳියා යාට ආදරේ සැලකුවා. ඉතින් අධික ඇති ඉඳින් මේ වෙලාවේදී ඊසායේදී පෙන්නන්නේ නැහැ. ඉතින් ඕබිට ඉතින් යා පෙන්නන්නේ ඉතින් හිත තද කෙනෙක් කියලා තමයි පෙන්නන්නේ. ඉතින් මේ වෙලාවේදී ඕබින් කියන මන් දන්නවා කියලා කියනවා යාට දුකක් දැනලා තියෙන කියලා. ඉතින් මට එක කියන්න කියලා කියනවා. ඉතින් කිව්වොත් මට පුළුවන් කියලා කියනවා යාට උදව් කරන්න. ඒ වගේ තමයි කියලා කියනවා. මම දන්නවා කියලා කියන කෙනෙක්ටදී තව කෙනෙක්ගේ දුක කිව්වට පස්සේ ඒ කෙනාගේ හිතේ තියෙන ඒ වේදනාව අඩු වෙලා යනවා කියලා කියනවා. ඉතින් ඒකින්ද ඒ දේ කරන්න කියලා කිව්වද මේ කොච්චරවත් ඊසා මේ දේ අහන්නේ. ඊසාදී මෙයාට බයිනවා. ඉතින් මට එහෙම කිසිම දුකක් නැහැ කියලා කියනවා. මම හිත තද කෙනෙක් කියලා කියන මම කවුරුසේ වෙලාවක දුක් ගැන හිතන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේ වෙලාවේදී නීෂාගේ දෙවනි චැලෙන්ජ් එක තමයි දැන් මේ වෙලාවේ දීලා තියෙන්නේ. ඔයාලට මතකයි ඉතින් මේ වෙලාවේදී අර ඉතින් නීෂාගේ ඉතින් හදාගත්ත අම්මගේ තාත්තගේ නගරේ ආක්‍රමණය කරපු විලන් කෙනෙක් ඉඳලා. ඉතින් මේ විලන්ගේ හොඳම යාළුවා තමයි මේ ඉන්නේ. ඉතින් එයා මේ වෙලාවේදී එයාගේම ටීම් එකක් මේ වෙලාවේදී ට්‍රේනින් කරනවා. ඉතින් මෙයා ඉතින් කියනවා නම් මෙයා ඉතින් මේ ගොල්ලන්ට ඉතින් ලොකු කරදරයක් වෙලා තියෙනවා. ඉතින් මෙයාගේ මේ ඉතින් මේ පුහුණු කරන කට්ටිය ඉතින් ගොඩක් ලොකු මංකොලකම් ටික කරනවා. ඒකින්ද ඉතින් මෙයාව නතර කිරීම තමයි ඉතින් නීෂාගේ දෙවෙනි අභියෝගයට දීලා තියෙන්නේ. මෙතනදී නීෂා එනවා. ඉතින් නීෂා නෙමෙයි මෙතන නීෂා විශ්වලාගේ ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී ඕබින් තමයි ඉන්නේ. ඕබින් ඇවිල්ලා ඉතින් මෙයාට චැලෙන්ජ් කරනවා. ඉතින් චැලෙන්ජ් කරලා ඉතින් මෙයාලා මෙයාගේ වැටේ පේනකොට පස්සේ මෙයා ඉතින් ගොඩක් දක්ෂ කෙනෙක් කියලා මෙයා දැනගන්නවා. ඉතින් මුලින්ම ඉතින් මෙයා හිතන්නේ නැහැ මෙයාට අභියෝග කරන් තමයි නීෂා මෙතෙන්ට එන්නේ කියලා. මෙයා හිතන්නේ මෙයාගෙන් ඉගෙන ගන්න තමයි කියලා තමයි හිතන්නේ. ඉතින් මෙයා එන්නේ උනාට ඉතින් ටිකලා ගියාට පස්සේ නීෂා මෙයාට අභියෝග කරනවා. ඉතින් නීෂා මෙයාට අභියෝග කරනවා විතරක් නෙමෙයි. ඉතින් නීෂා මෙයාට ෆයිට් කරලා මෙයාව සම්පූර්ණයෙන් පරාජය දැම්මට පස්සේ ඉතින් ඕබින් ගාව තියෙනවා ඉතින් අයිස් බලයක් යාර ඕබින් හැකියාවක් තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ව අයිස් කරන්න ඉතින් මෙයාගේ මේ බලය පාවිච්චි කරලා ඉතින් මෙයාට පහර දුන්නාට පස්සේ ඉතින් මේ වෙලාවේදී මේ විලන්ගේ ඉතින් හොඳම යාළුවාගේ අත ඉතින් සම්පූර්ණයෙන්ම එයා කපලා අයින් කරනවා. එයාම ඉතින් මොකද මෙහෙම නැත්තම් ඉතින් එයා සම්පූර්ණයෙන්ම අයිස් වෙන ඉතින් මෙයා ඉතින් නීෂා මේක ස්ථානේ නැහැ. නීෂා හිතන්නේ ඉතින් හරියක් කරන්නේ නෙමෙයි උනාට ඉතින් මෙයා ඉතින් මෙයාගේ මත සම්පූර්ණයෙන්ම කපලා අයින් කරගන්න ඉතින් මේ වෙලාවේදී නීෂා ගාව තමයි ඉතින් එයාගේ අත තියෙනවා. ඉතින් මෙලදී මේගොල්ලන් මේ දෙවියන් වහන්සේදී මේගොල්ලන්ට කියන පටන් ගන්නවා දැන් ඉතින් ඔයගොල්ලෝ කවුරුවක්වත් දහලා නැස්සෙට එපා කියලා. ඔයගොල්ලන්ගේ නායකයා දැන් සම්පූර්ණ විනාශලා ඉවරයි කියලා කියනවා. ඒකින්ද දැන් ස්ථීරම යටත් වෙන්න කියලා කියනවා. ඉතින් මේගොල්ලන්ගේ ඉස්සරහට ඉතින් දිව්‍ය කියනවා. ඉතින් මේ දිව්‍ය කවුද කියලා මම කියන්නේ නැති වට මතකද ඉතින් අර පිළන ගාව ඉතින් පොඩි කොල්ලෙක් ඉඳලා යාට පුළුවන් විස්පර් ගැනීමේ හැකියාවක් තියෙන. ඉතින් මේ කොල්ලා තමයි මේ ඉන්නේ. ඉතින් මේ කොල්ලාගේ තාත්තා තමයි ඉතින් ඔය නීෂාත් එක්ක ඊට කලින් දැන් ෆයිට් කළේ. ඉතින් මේ වෙලාවේදී කොල්ලා හිතන්නේ ඉතින් තාත්තාගේ අත කැපි මේ නීෂා කියලා නීෂාත් එක්ක මෙයා ෆයිට් කරන දෙනවා. ඉතින් මෙයා නීෂාත් එක්ක ෆයිට් කරන්න කියන්නේ මොකද නීෂා ගොඩක් දක්ෂ කෙනෙක් ඉඳලා ඉතින් උනාට ඊට පස්සේ මේගොල්ලෝ ඉතින් මෙතනින් බෙරලා පැනලා යන හදනකොට ඉතින් මේලා ඉතින් දෙවියන් වහන්සේ ඉතින් මේගොල්ලන් නතර වෙන්න කියලා කියනවා. මේගොල්ලෝ මේ දෙවියන් වහන්සේ කියන්නේ අහන්න දෙන දෙවියන් වහන්සේ කෝපෙට පතලා ඉතින් මේ වෙලාවේදී තුන්න භාවිතා කරලා ඉතින් ඊතර ලක්ෂ ගණනක් ඉතින් යවනා මේගොල්ලන්ට ඉතින් මේ ඊතර ලක්ෂ ගණන සම්පූර්ණයෙන්ම එක දිගට ඉතින් මේගොල්ලන්ට වදින පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මේගොල්ලෝ ඉතින් ඒ ඊතර වලින් බේරලා ගමන් කරන්න උත්සාහ කළා. ඉතින් එක ඊතලක් ඉතින් මේ වෙලාවේදී කොල්ලගේ තාත්තට වදිනවා. ඉතින්ගේ තාත්තා සම්පූර්ණයෙන්ම ඉතින් වෙලා අඩපණාට පස්සේ තාත්තා කියනවා ඉතින් මාව තා පොඩ්ඩේ මගේ ජීවිතේ ඉවරනවා. ඒකින්ද ඔයා ගිහින් බේරෙන්න කියලා ඉතින් මේ කොල්ලා මේරලාදී යවනවා. ඉතින් මේ දෙවියන් වහන්සේ ඉතින් දුන්නාරනාර පොඩි කොල්ලට විඩි තියන හතරට නීෂාට එනවා. නීෂාට ඇවිල්ලා ඉතින් කියනවා යාට කරදර කරන්න එපා කියලා කියනවා. යා හරියට දන්නේ නැහැ කියලා කියනවා. මොකක්ද උනේ කියලා ඉතින් යා වැරදි වටා ගැනීම කියලා ඉන්නේ. ඉතින් ඒකින්ද අපිට සමාදර කරන්න බෑ කියලා කියනවා. එයා කලේ හරියයි කියලා කියනවා. ඉතින් කවුරුනොත් ඒ කරනවා කියලා කියනවා. යාගේ තාත්තට හරියට වුණාට පස්සේ ඒකින්ද වටිය යාට විඩි තියන අයිතියක් නැහැ කියලා කියනවා. ඉතින් අපේ කතාව දැන් නීෂාගේ අම්මගේ තාත්තගේ පැත්තට යනවා. නීෂාගේ අම්මගේ තාත්තගේ කතාව පැත්තට ගියාට පස්සේ මේ වෙලාවේදී ඉතින් නීෂාගේ අම්මගේ තාත්තගේ රාජ්‍ය අල්ලගත්ත විලන් දැන් මේ වෙලාවේදී ආ රාජ්‍ය අතහැර දාලා දී ගමන කියලා ලැස්සලා තියෙන මේ වෙලාවේදී ඉතින් නීෂාගේ අම්මගේ තාත්තා කියනවා ඉතින් ඇත්තටම ඉතින් මේ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් තව කතා කරන දේවල් ටිකක් තියෙනවා කියලා කිව්වත් ඉතින් පොඩ්ඩක් කෑමක් ගන්න ගිහම චුට්ටක් කළා කතා කරමු කියලා කියනවා. ඉතින් මේ වෙලාවේදී මෙයා එක ටික වෙලා කියනවා ඉතින් මම කැමතියි කියලා කියනවා ඇත්තට කතා කරන්න. ඉතින් මේ විලන් ඉතින් මීට අවුරුදු ගානක් ඉස්සෙල්ලා හොඳ මාස්ටර් කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මෙයාට ඉතින් ෆයිටින් කිරීමේ හැකියාව ලැබිලා තියෙන්නේ ඒකින්ද තමයි. ඉතින් ඊට පස්සේ මේ විලන් එක මේගොල්ලෝ පොඩ්ඩක් කතා කරන ගම ඉතින් මේ වෙලාවේ ඉතින් මෙතෙන්ට ඉතින් අර ඉතින් විලන්ගේ අඳුරන පොඩි ළමයා එනවා. ඉතින් මේ වෙලාවේ ඉතින් පොඩි ළමයා ඉතින් විලන්ට කියන්න පටන් ගන්නවා. ඉතින් එයාගේ තාත්තා නැතුණා කියලා තමයි විලන්ට කියන්නේ. ඒක කිව්වට පස්සේ විලන්ට ගොඩක් ලෝකේ ඉන්ටක තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේ වෙලාවේදී යාට තරහින් බැරි වේදනාවක් දැනෙනවා. මොකද ඉතින් මේ මැරලා තියෙන යාගේ හොඳම යාළුවා හින්දා. ඉතින් ඊට පස්සේ මෙයාට ගොඩක් ලෝකේ ඉන්ටක කියලා ඉතින් මෙයා මේ වෙලාවේදී මේ කතාවේදී මේ වෙලාවේදී මේ මූවමන්ට් එක පෙන්නන සම්පූර්ණ විදියට කේන්ති ගිලා ඉතින් මේ රාජ්‍යම සම්පූර්ණ විනාශ කිරීම තමයි මේ වෙලාවේ මේ කතාවේදී මේ කතාවේදී ඒගොල්ලෝ ඉස්මතු ගන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් දැන් අපේ කතාව ආයිස්සටකදී නේෂා පැත්තට කතාව ගියාට පස්සේ මේ වෙලාවේදී නේෂා ඉතින් දෙවිවරු කට්ටියත් එක්ක ඉතින් යා කරුණේ වික්‍රමාදිත්‍ය ගැන කතා කරලා ඉතින් මේ වෙලාවේදී ගොඩක් සතුටු සමස්සමර ඉන්නවා. ඉතින් ඊට පස්සේ මේ දෙවියොත් කියනලු අතර ඔයා ගොඩක් දක්ෂ තරං කරේ කාර්ය කියලා කියනවා. එතන කියනවා
ඉතින් අපිටවත් සමහරක් සටන් තීරෙන්නේ නැහැ කියලා කියනවා ගොඩක් වේගවත් කියලා කියනවා මේ වෙලාවේ තියෙන නේෂර් වලලු සතුටක් දැනනද මේ ඉනකොට ඉතින් ඊට පස්සේ මෙතෙන්ට ඉතින් මේගොල්ලන්ගේ රාජ්‍ය ආරක්ෂක දෙන්න කියනවා ඉතින් රාජ්‍ය ආරක්ෂක දෙන්න කැහිලා ඉතින් නේෂර් වගේම ඉතින් එයාගේ ගුරුතුමාට කියන්න ගන්නවා ඉතින් ඒගොල්ලන්ගේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම විනාශ වුණා කියලා කියනද ඒගොල්ලෝ ඉතින් හරස්තයක් දන්නේ නැහැ කියලා ඉතින් ඒගොල්ලන්ගේ ඉතින් මේ වෙලාවේදී මේගොල්ලෝ කියන්නේ ඉතින් නේෂර් අහනවා ඉතින් යාගේ අම්මට තාත්තට මොකද උනේ කියලා අහනවා ඊට පස්සේ මේ වෙලාවේදී ඉතින් නේෂර්ගේ අම්මට තාත්තට කිසිම තොරතුරක් නැහැ කියලා කියන ඉතින් නේෂර් ගොඩක් කලබලලා ඉතින් ටක් ගාලා යන්න උත්සාහ කරන ආපස්සටකදී යාගේ රාජ්‍යයට ඉතින් නේෂර් ඉතින් එම් කිව්ව ගමන් ටක් ගාලා එන්නේ ඉතින් යාගේ රාජ්‍යයට ආවට පස්සේ ඉතින් අත්තා කියනවා ඉතින් යාගේ රාජ්‍ය ඉතින් යාගේ ගම සම්පූර්ණයෙන්ම ඉතින් දූවිලි ගොඩක් වෙලා ගිහලා තියෙනවා ඉතින් මේ සම්පූර්ණයෙන්ම ඉතින් මේ ලාභ විතරයි මේ ගම්මානේ තියෙන ඉතින් සම්පූර්ණයෙන්ම ඉතින් නේෂර් දකිනවා ඉතින් යාගේ ගම්මාසේ මිනිස්සු සේරම ඉතින් අර ලාභ වලට අසු වෙලා ඉතින් ගින්දර පිච්චිලා සේරම මිනිස්සු ටික එතනම ඉතින් යාගේ පවුල් පිටින්ම ඉතින් වේටේදා කර වෙලා ගිහලා තියෙන සම්පූර්ණ මිනිස්සු නිකන් අලු ගොඩක් වෙලා ගිහලා ඉතින් මේ වෙලාවේ ඉතින් නේෂර් ඉතින් අඬාට යනවා යාගේ අම්මා වගේම තාත්තා වයින්ද ඉතින් ඒ ඉස්සරහට ගියාට පස්සේ නේෂර් දකිනවා ඉතින් යාගේ අම්මාගේ ඉතින් හිස්සාවරණේ තියෙන ඉතින් හිස්සාවරණයට ඉතින් ලොකු පාරක් වෙදිලා තියෙන නේෂර් හිතන්නේ ඉතින් යාගේ අම්මට ඉතින් මේ වෙලාවේදී ලොකු කරදරයක් වෙලා ඇති කියලා තමයි හිතන්නේ ඉතින් නේෂර් ඉතින් මේ වෙලාවේදී ගොඩක් ලෝකීන්තක තියෙනවා ඉතින් මේ වෙලාවේදී ඕබින් කියනවා ඔයා සංසුන් වෙන්න කියලා කියනවා මොකද ඔයා සංසුන් වුණ නැත්නම් ඉතින් මේ වෙලාවේදී ඔයාට කීර්ති අවසරය පාලනය කරන්න හැකියාව ලැබෙනකන් නැහැ කියලා කියනවා ඊට පස්සේ නේෂර් යාට කියන පටන් ගන්නවා ඉතින් මම කලින් විශ්ව කියලා කියනවා ඕන ප්‍රශ්නයක් වුණාට ඉතින් මේක දැන් පෞද්ගලික ප්‍රශ්නයක් වෙලා තියෙන කියලා කියනවා මොකද දැන් මගේ අම්මට තාත්තට කියලා කියනවා මේ හතරේ වෙලා තියෙන ඒකින්ද මම තවත් ඉවසන්නේ නැහැ කියලා කියනවා ඉතින් ඊට පස්සේ නේෂර් දැන් සම්පූර්ණයෙන්ම නේෂර්ගේ දැන් ඉන්දර පිට වෙන පටන් ගන්නවා ඊට පස්සේ නේෂර් කියනවා ඉතින් ගුරුතුමාට මම ආපහු සැරයක් එන්නේ ඉතින් මේකට උත්තරය අරගෙන ඉතින් මම යාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා කියලා කියනවා ඉතින් මේ වෙලාව තියෙන දෙයට ඉතින් මේ ගෝඩ්ට ගොඩක් ලෝකේන්තියක් ගිහලා ඉතින් ඊට පස්සේ ගෝඩ් කියන්න පටන් ගන්නවා ඉතින් මේකට සම්බන්ධ හැම කෙනෙක්ම මම විනාශ කරලා දානවා කියලා ඉතින් ගෝඩ් කියව මේ වෙනකොට තියෙන ගොඩක් ලොකු මහා භයානක ඉතින් බංකරයක් වගේ එකක් ඉතින් ඒක ඉතින් ගොඩක් දරුණු තාමරික මිනිස්සුන්ගේ යාට හිරකන්න පුළුවන් හැකියාවක් ඊට පස්සේ යා කියනවා ඉතින් මම මේකට සම්බන්ධ හැම කෙනාම මේකට දාලා හිර කළ විනාශ කරලා දානවා කියලා කියනවා ඉතින් ඒගොල්ලෝ සෑමදාටම ඉතින් ජීවිතාන්තය දක්වාම ඉතින් ඉන්න වෙන්නේ ඒ ගුහාවටලා තමයි කියලා ඊට පස්සේ මම කියනවා ඉතින් අපස්සරයක් යාළුවට කවදාකවත් හිරුවෙලි දකින්න ලැබෙන්නේ නැහැ කියලා කියනවා මම යාළුවා සාධාරණ විවර කරලා දානවා කියලා කියනද මේ කරලා තියෙන අපරාධ ඊට පස්සේ ඉතින් මෙතන ඉඳපු හැම කෙනාම ඉතින් යාට කියනවා ඉතින් අපි ඔබට අපේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලබා දෙනවා කියලා කියනවා ඉතින් මේ වෙලාවේදී නීෂා යන්නේ ඉතින් මේ ගෑනු ඩීමන් කෙනෙක් ගාවට ගිහලා ඉතින් මෙයාත් එක්ක ෆයිට් කරන තමයි ඊට පස්සේ ඉතින් මේ ගෑනු ඩීමන් ඉතින් ඉච්චර ලේසි පාසු කරන්නේ නෙමෙයි ඉතින් යාට ඉතින් කලුකල් පාරවතයක් වුණාත් යාට එකපාර විනාශ කරමින් හැකියාවක් තියෙන ගොඩක් ලොකු බලයක් තියෙන ඉතින් මේ වෙලාවේදී නීෂා ඉන්න කේන්තියත් එක්ක ඉතින් යාත් එක්ක හැප්පෙන ගොඩක් ලොකු සරල දෙයක් තමයි වෙන්නේ ඉතින් මේ වෙලාවේදී නීෂා මෙයාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා ඊට පස්සේ නීෂාගේ මාස්ටර් එනවා ඉතින් නීෂා හොයනවා නීෂා හොයාගෙන දෙයක් නැහැ ඉතින් ඊට පස්සේ මාස්ටර් ගොඩක් කළා හොයලා ඉතින් නීෂා හොයාගත්තට පස්සේ ඉතින් මේ වෙලාවේ නීෂාගේ හැම ඇතුලෙන් ඉතින් මේ වෙලාවේදී කින්දර පිට වෙනවා ඉතින් යා ගොඩක් ලෝකේන්තේ ඉන්නේ යාට කේන්ති පාලනය කරන්න හැකියාවක් ලැබෙන්නේ ඊට පස්සේ මේ වෙලාවේදී නීෂාට ඉතින් මේ වෙලාවේදී ගාඩ් කියන්න පටන් ගන්නවා මම ඔයාලට උදව් කරන්න මම දන්නවා කියලා කියනවා මේ දෙකලේ කවුද කියලා මම දැන්ටවත් හොයාගත්තා කියලා කියනවා ඉතින් මේ සේරම දේවල් අපස්සට හදාගන්න පුළුවන් ඉතින් ඔයාගේ දෙමාපියන්වත් එයා ළඟ ඉන්න අපි යාවලා හොයාගමු කියලා මෙයා නීෂාත් එක්ක කතා කරලා නීෂා සනසනවා ඉතින් ඊට පස්සේ ඉතින් ගාඩියන් ඉතින් කෙලිම මහරජතුමා හම්බෙලා ඉතින් කියන්න පටන් ගන්නවා ඔබ කරලා තියෙන විනාශය ගැන ඉතින් ඔබට කිසිම අයිතියක් නැහැ කියලා කියන ඉතින් අරදෙන රාජ්‍යයක් සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා කියලා සම්පූර්ණ වැරද්දක් කියලා දෙන කරලා තියෙන ඒකට කිසිම දෙන දඩුවමක් මම තාම හිතලා නැහැ කියලා කියන මම සදා කාලෙම අන්ධකාර ගුහාවක හිර කරලා දානවා කියලා කියන ඔබට කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා කියනවා ඒ වගේම තමයි කියලා කියනවා මම ඔබගේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා කියලා ඔබට ඔබ වගේම ඔබගේ ජනතාවට සම්පූර්ණයෙන්ම ඉතින් මුළු ජීවිත කාලය ඉවර වෙනකම් ඉන්න වෙන්නේ අඳුරු ගුහාවට වෙලා කියලා කියනවා විතරක් නෙමෙයි කියලා කියන්නේ ඒ මිනිස්සුන් අලු වෙලා ගිය විදිහට මම ඔයාලවත් අලු කරලා දානවා කියලා කියන ඉතින් මම දාන බංකරේකට එක දිගට ලාව පිරෙනවා කියලා කියන මේ ලාව සම්පූර්ණයෙන්ම අවසාන වෙද්දී ඔයගොල්ලෝගේ ශරීරයේ සම්පූර්ණ විනාශ වෙලා යනවා කියලා කියන එක කාටවත් අතර ගන්න බෑ කියලා කියනවා ඉතින් ඊට පස්සේ මේ වෙලාවේදී මේ මකරජුරුවා කියනවා ඉතින් ඒක වේදේ වෙනම පොඩ්ඩක් ඉඳ දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ඉතින් ගාඩ් කියනවා ඉතින් ඔයා පුළුවන් දෙයක් කරන්න කියලා කියනවා මගේ බලය අභිභව යන බෑ කියලා කියනවාට ඔයාගේ මගේ බලයත් එක්ක ඔයාගේ බලය ඉතින් එකක් පුංචි කියලා කියන පුළුවන් දෙයක් කළ බලන්න කියලා කියනවා ඉතින් ගාඩ් ගාව ඉඳපු ඉතින් කිසිම ස්ටෙබිලිටි ඉතින් මහරජතුමා අතර ගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ නැහැ මහරජතුමාගේ බලය වැඩි මේ වෙලාවේදී නේෂාත් එනවා නේෂා විලා ඉතින් මහරජතුමාත් ෆයිට් කරනවා ඉතින් ෆයිට් කළ වෙලාව නේෂාගේ ඉතින් බලය ගොඩක් වැඩි හින්දා ඉතින් නේෂා සම්පූර්ණයෙන්ම මහරජතුමාගේ යාගේ බලය පාවිච්චි කරලා ඉතින් මේ වෙලාවේදී හිර කළා දැම්මට පස්සේ ඉතින් ගාඩ් මේ වෙලාවේදී යාගේ බලය පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම බංකරේ ඉතින් මේගොල්ලෝ ඔක්කොම හිර කරලා දැම්මට පස්සේ ඉතින් සම්පූර්ණයෙන් මේ දේ ඉවරද වෙනවා ඉතින් ඊට පස්සේ මේ දෙවියන් වහන්සේ ඉතින් නේෂට කියන්න ගන්නවා ඉතින් දැන් ඔයා කරපු දේ හරි කියලා කියනවා දැන් ඔයාගේ අම්මට තාත්තට නැතුණු කට්ටිය හැම කෙනාටම ඉතින් ඒගොල්ලන්ගේ ආත්මයන් වල ස්ථානත්වයක් ලැබෙයි කියලා කියනවා මොකද ඔයා යාළගේ හැම කෙනාගේම ඉතින් ඔයාලගේ අම්මටයි තාත්තට කරදර කරපුවා හැම කෙනාගේම ඉතින් පලි අරගත්තා කියලා කියනවා ඉතින් ඒකින්ද තමයි කියලා කියනවා දැන් ගැටලුවක් නැහැ කියලා කියනවා මම ඉතින් මේ ලෝකෙවට කවුරක් කරන්නේ නැති නෑ කියලා කියනවා ඔයාට ඉතින් මේ ලෝකෙ ඉතින් අපි ඉන්නවා කියලා කියනවා ඒ වගේම තමයි කියලා ඔයාගේ ඕන දෙයකට අපි කට්ටිය ඉන්නවා කියලා කියනවා
ඉතින් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඔයාට පුළුවන් කියලා කියනවා. ඉතින් මගේ රාජ්‍යයට වෙලා ඉතින් ඔයාට ඉන්න කාලයක් ඉන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඔයාට ඔයයි ගුරුතුමාත් එක්ක ඉන්නවා නම් එහෙම ඉන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේගොල්ලෝ මොනවා කරවත් ඊසර දැන් ඊසාගේ හදවතට දැන් මේ වෙලාවේ උන්කල් ලෝක තනිකම දැනනවා. මොකද ඒකට හේතුව තමයි ඉතින් ඊසර ඉතින් කවුරු එයාට ඉන්දියාත් එයාගේ අම්මයි තාත්තා යාළගේ නැහැ. ටිකලා ගියාට පස්සේ ඉතින් මේ වෙලාවේ ඉතින් ඊසට මතක් වෙනවා. ඉතින් ඊසා පුංචි කාලේ ඉතින් එයාගේ අම්මත් එක්ක එයා සෙල්ලම් කරපු දේවල් ඉතින් හැම එකම එයාට මතක් වෙනවා. ඉතින් ඊට පස්සේ ටිකලා ගියාට පස්සේ ඊසට ඉතින් එයා ඉන්න තැන ඉතින් ටිකක් ඈතට ගියාට පස්සේ එයාගේ අම්මවයි තාත්තවයි පේනවා වගේ එයාට දැනෙනවා. ඉතින් ඊසා හිතන්නේ මුලින්ම ඉතින් මේ ඉතින් එයාට පේන ඉතින් මිත්‍යාවක් කියලා උනාට ටිකලා ළඟට ගියාට පස්සේ ඉතින් ඇත්තම අම්මයි තාත්තයි ඉතින් ඊට පස්සේ මේක දැක්කට පස්සේ ඊසට ඉතින් ගොඩක් හයින් අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් ඊසට යාගේ අම්මයි තාත්තයි කියන කතාවට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඊසගේ අම්මයි තාත්තයි ඊසට කියන්නේ ඉතින් මේ වෙලාවේදී අපිට කිසිම කරදරයක් උනේ නැහැ කියලා කියනවා ඒ ආපු විලන්ගෙන්. ඉතින් අපිට කරදරයක් උනේ ඉතින් ඔයා ගාව හිටපු ඉතින් ඔයාගේ දෙවියන් වහන්සේගෙන් තමයි කියලා දෙවියන් වහන්සේ වගේම ඉතින් එයා වටා හිටපු කට්ටියකින් තමයි කියලා කියන අපිට කරදර උනේ. ඉතින් ඒ වෙලාවේ ඉතින් අපේ නගරයේ සම්පූර්ණ මිනිස්සුත් එක්ක සේර විනාශ කළේ මේ දෙවියන් වහන්සේ කියලා කියනවා. ඉතින් මෙයාත් එක්ක ආපු ඉතින් මෙයා කූර දෙවියෙක් කියලා කියනවා. ඉතින් මෙයා සම්පූර්ණයෙන්ම ඔයාව රැවට්ටුවා කියලා කියනවා. ඔයාගේ බලය පාවිච්චි කරලා ඉතින් ඔයාව ප්‍රෝජන අරගත නිසා කියලා කියනවා. ඒ වගේම තමයි කියලා කියනවා. යාගේ මාර්ගෙන් ඉතින් අර මහරජතුමා හිට කලා කියලා කියන මහරජතුමා කිසිම වරදක් කළේ නැහැ කියලා කියනවා. ඉතින් ඇත්ත කතාවම ඔයාලට කියන්නම් කියලා කියනවා. ඉතින් මේ වෙලාවේදී එයාට ඇත්ත කතාව කියන්න ගන්නකොට ඉතින් මේ වෙලාවේදී අර ඩීමන් කිදින් ඉතින් සහෝදරගේ පුතා මේ වෙලාවේ ගොඩ අසනීපලා ඉන්න වෙලාවේදී මෙතෙන්ට ඉතින් ලොකු මහරෙක් කෙනා මේගොල්ලන්ට පෙන්නන ඉතින් මේ මහර ආවට පස්සේ මේගොල්ලන්ගේ ඉතින් බලය පාවිච්චි කරලා ඉතින් ඒගොල්ලන්ට ඇතුළට එන්න බැරි වෙන්නේ මේගොල්ලෝ හදා ගන්නවා. ඒ වුණා ටිකලා ගියාට පස්සේ ඉතින් මෙතන ඉතින් මේ මහරයි ඉතින් මේගොල්ලන්ගේ බලය බෙදෙන ඇතුළට ආවට පස්සේ ඉතින් මේ විලන් ඉතින් කල්පනා කරනවා මෙයා නතර කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවේදී ආගන්තුක මකර තුන්දෙනාට මෙයා එන්න කියනවා. මකර තුන්දෙනාට එන්න කියලා. ඉතින් මේ වෙලාවේදී ආගේ මේ මකර තුන්දෙනාගෙන් බලය පාවිච්චි කරනවා මෙයාට. ඉතින් ඒ මකර තුන්දෙනාගේ බලය මෙයාට පාවිච්චි කරලා පස්සේ සම්පූර්ණයෙන් ඉතින් මෙයාගේ බලය හීන වෙලා ගිහලා ඉතින් මෙයාගේ ඇත්ත ස්වරූපේ එනවා. ඉතින් මේ විලන්ගේ මේ මකරු ටිකදී මෙයා මාරන හදනකොට ඊට පස්සේදී මේ වෙලාවෙදී මේ කපුටි දෙවියන් වහන්සේ ඉතින් මේ වෙලාවේදී ඉතින් මේ මකරුත් එක පොඩි ඩීල් එකක් ගන්නවා. ඒ ඩීල් එක තමයි ඉතින් මේ මකරුන්ට කියනවා ඉතින් ඕගොල්ලෝ ඔහොම හිර වෙලා ඉන්න ඕන කට්ටියක් නෙමෙයි. ඉතින් මං ගාවට එන්න මට වැඩ කරන්න මම ඕගොල්ලන්ව දඟවැල් ලියලා දාන්නා කියලා කියනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි කියලා කියනවා. මට ඕගොල්ලන්ට බලයන් දෙන්න පුළුවන් කියලා කියනවා. මට ඕගොල්ලන්ට කෑම දෙන්න පුළුවන් කියලා කියනවා. ඕගොල්ලන්ට ඕන අවශ්‍ය ඕනම දෙයක් මම දෙන්නම් කියලා. ඊට පස්සේ ඉතින් මේ මකරු ටික ඉතින් මේකට රැවටෙනවා. රැවටලා ඊට පස්සේ මකරු ටික කියන්න පටන් ගන්නවා. ඉතින් අපි බොහෙන් වැඩ කරන්නම් එහෙනම් අපේ දඟවැල් එහන්න කියලා. ඊට පස්සේ මේ වෙලාවේ ඉතින් මේ ගෝඩ් කරන් ඉතින් මෙයාලව හිර කරලා ඉතින් සේරම දඟවැල් ටික එයාගේ බලයෙන් අයින් කරලා දානවා. අයින් කළා දැම්මට පස්සේ සම්පූර්ණයෙන් මකරුට නිදහස් වුණාට පස්සේ ඉතින් මේ ගාඩ් අනගන්න සම්පූර්ණයෙන් මේ නගරය විනාශ කරලා දාන්න කියලා. ඉතින් එයාගේ පළවෙනි පියවර එයා 100%ක්ම සාර්ථක කරගත්තා. ඉතින් එයා මුලින්ම උත්සාහ කළේ එයාගේ බලය පාවිච්චි කරලා මෙයාට ප්‍රතිවිරුද්ධව ෆයිට් කරනවාට දැන් මේ වෙලාවෙදී මකරුත් ඉන්නවා එයාගේ පැත්තේ. එයා සම්පූර්ණයෙන් මෙයාගේ කතාව ඉතින් මෙයාගේ පැත්තට තමයි දැන් වාසි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ වෙලාවෙදී මේ මකරු තුන්දෙනා තමයි සම්පූර්ණයෙන් මේ නගරෙම අඩු ගොඩක් බවට පත් කරා. ඊට පස්සේ ඉතින් මේ වෙලාවෙදී මේක කරන්න හේතුව තමයි ඊට පස්සේ ඊසා මෙතෙන්ට එනවා කලබලලා. ඊසාවට පස්සේ ඊසාගේ මාර්ගයෙන් ඉතින් මහරජුරන් විරුද්ධව ෆයිට් කරලා යාව හිට කරන්න පුළුවන්. ඉතින් යාගේ වැඩේ දැන් මේ වෙලාවෙදී 100%ම සාර්ථක වුණා මේ කරන කපටි ක්‍රියාදාමය. ඉතින් මේ විලන් ඉතින් නීසාගේ අම්මවයි තාත්තවයි බේරගන්න කියනවා දැන් මම ඔයාලට බලය ලබා දෙන්න. ඔයගොල්ලෝ සම්පූර්ණයෙන්ම දැන් ඉන්විසිබල් වෙනවා. ඉන්විසිබල් වුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් නොපෙනී යන්න පුළුවන් කියලා කියන මේ වෙලාවේදී මේගොල්ලෝ නිකන් වතුරක් වගේලා යනවා. ඉතින් ඊට පස්සේ ඉතින් මේ වෙලාවේදී මෙයා කියනවා ඉතින් නීසාගේ අම්මයි තාත්තයි ඔයත් අපිත් එක්ක එන්න කියලා කියනවා. ඔයාලට කරදරයක් කියලා කියනවා මෙතන ඉන්න. ඊට පස්සේ මේ වෙලාවේදී මේ විලන් කියනවා ඇත්තටම ඔයගොල්ලන්ගේ රාජ්‍යයේදී මේ දේ වෙන්න හේතුව මමයි. මම මේ දේ කරන්න ආවේ නැත්නම් මේ අසල මිනිස්සු දවස් ගාණක් මැරෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේ මාරණ කියලා කියනවා. ඉතින් ඔයාගේ පුතා වගේම ඔයා තාත්තා කෙනෙක් කියලා කියනවා. ඉතින් මෙතන ඉතින් පුංචි ළමයි එක දෙමාපියෝ ගොඩක් ඉන්නවා කියලා. ඒ සේරම මැරෙනවා කියලා. ඉතින් මේකට මම වක් කියන්න ඕනේ කියලා. ඉතින් ඒකෙද මම මේ කොහොමද නතර කරනවා. මම නතර කරන්න බැරි වුණත් හදිස්සිය හරි. කමක් නැහැ මාත් මේකෙම මැරලා යයි කියලා කියන එක මට විමුක්තියක් කියලා කියනවා. ඉතින් මේ නැත්තම් මම නිවටේක් වගේ කියලා කියනවා මැරෙන්න. මොකද ඒක හේතුව වෙන්නේ මම මේ දේව කළා මම බය හැංගුණා වෙනවා කියලා. ඔය දෙන පරිස්සමට යන්න කියලා ඉතින් මෙයා මේ වෙලාවෙදී මේ මකුරුන්ට අටැක් කරනවා. ඉතින් මකුරු තුන්දෙනෙක් ඉස්සරහදී මෙයාට කොහොමක ෆයිට් කරලා දිනන්න බෑ. ඉතින් මේ වෙලාවේදී මේ මකුරුත් එක්ක සම්පූර්ණයෙන් මෙයා ඉතින් මේ වෙලාවේදී කතාවේදී මෙයාගේ පෙන්නන්න ඉතින් සම්පූර්ණ මෙයා මකුරු අතින් අරුන් කෑවයි කියලා උනට තව ඉස්සරහට තියෙනවා මෙයාගේ විතර පොඩි විස්තරයක්.
ඉතින් මේ කතාව දැනගත්තට පස්සේ ඉතින් ඊසා වගේම ඉතින් ඕබින් මේ වෙලාවේ ඉතින් මේ දෙවියන් වහන්සේට වගේ මේ මකුරු තුන්දෙනා විරුද්ධව ෆයිට් කරලාදී ඒගොල්ලෝ උත්සාහ කරන්නේ සම්පූර්ණ මේගොල්ලෝගේ සමූල ඝාතනය එකයි. ඊට පස්සේ ඉතින් මකුරු ටිකත් එක්ක මේගොල්ලෝ ෆයිට් කළා. මකුරු ටික සේර මේගොල්ලෝ අඩපණ කළාට පස්සේ ඊට පස්සේ මේ දින හිතනවා දැන් ඒ විදිහටම පුළුවන් කියලා ඉතින් මේ දෙවියන් වහන්සේවත් මේගොල්ලන්ට පරද්දලා ඊට පස්සේ මේ ගාඩ් මේවල ඇටැක් කරනවා. ගාඩ් මේවල ඇටැක් කළාට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඉතින් මේ වෙලාවේදී ඉතින් නීසාගේ මනස වගේම ඉතින් ඕබින්ගේ මනසත් මෙයා කියවලා ඉවරයි. ඊට පස්සේ මෙයා කරන්නේ මෙයාගේ දරුණු මන්ත්‍රයක් කරේ. දරුණු මන්ත්‍රය තමයි සම්පූර්ණ මෙයාගේ මන්ත්‍රය ජප කරලා එක ඇඟිල්ලක් උස්සර මෙයාට දික් කරනවා. දික්කට පස්සේ සම්පූර්ණ ඉතින් වීදුරු කටු මිලියන ගාණක් මෙයාගේ ශරීරය හරහා යනවා. ඉතින් එයාගේ ශරීරය හරහා දැන් එයා හදවත වගේම ඉතින් එයාගේ සියුම් ඉන්ද්‍රියන් හැම එකටම ඉතින් වීදුරු කටු මෙයාගේ ශරීරයෙන් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයාට තියෙන දගලන පුරුදු කරන්න බෑ. මොකද එයා දගලන එක වාරයක් පාසා මෙයාගේ හැම ටික ටික කැපිලා යනවා. ඉතින් කැපිලා ගියාට පස්සේ සම්පූර්ණ මෙයා මැරෙනවා. ඉතින් මෙයාට හෙල්ලෙන්නවත් බැරි වෙනවා මේ වෙලාවේදී. ඉතින් මේ වෙලාවේදී ගාඩ් ඉතින් නීසාගේ අම්මයි තාත්තයි වගේම ඉතින් නීසාව ඕබින්න ඒ හැම කෙනාම ඉතින් මේ වෙලාවේදී අරගොල්ලන්ගේ ලෝකෙදී හිර කළා දානවා. ඉතින් මේ වෙලාවේදී නීසාගේ අම්මට ගොඩක් අමාරු වුණා. ඒකට හේතුව තමයි ඉතින් නීසාගේ අම්මා ඉතින් දෙවියන්ට එක්ක වුණ සරණකදී ඉතින් නීසාගේ අම්මට ඉතින් මේ වෙලාවේදී ඊතල පාරක් වැදිලා තියෙන දියාට ගොඩක් අමාරුයි මේ හින්දා ඉතින් නීසාගේ අම්මට තේරෙනවා ඉතින් මේ වෙලාවේදී ඉතින් යාගේ කාලේ හරි කියලා යාට තේරෙනවා. යාට තව ජීවත් වෙන්න තියෙන පොඩි කාලයක් විතරක් බව ඉතින් නීසාගේ අම්මට මේ වෙලාවේ තේරෙනවා. ඉතින් මේ වෙලාවේදී ඉතින් නීසාගේ අම්මට ඕනේ ඉතින් නීසා ගාවට යන්න ඉතින් නීසාව අල්ලන්නවත් බෑ මේ වෙලාවේදී. ඉතින් යාගේ ඇඟේ ඉතින් කටු වෙනවා. ඉතින් මේ වෙලාවේදී යාට ගොඩක් අමාරුයි. ඉතින් නීසා දැන් මේ වෙලාවේදී ගොඩක් බය වෙලා තියෙනවා. යාගේ අම්මට ඉතින් වෙලා තියෙන මේ කාලෙට ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ නීසාගේ අම්මා තීරණය ගන්නවා. ඉතින් තා පොඩි වෙලාවේ මට ඉන්න තියෙන ඒකින්ද දැන් තමයි වෙලාව හරි කියලා මේ වෙලාවේදී නීසාගේ අම්මා ඉතින් අර වීදුරු කටු ඔක්කොම ඇනගෙන ඉතින් නීසාව මෙල්ලදී බදා ගන්න. බදාන ඉතින් නීසාගේ අම්මා ඉතින් නීසාට යවත් තදින් තුරු කරන් කියන ඉතින් මම තාමත් ඔයාලට ගොඩක් ආදරේ කියලා කියන ඉතින් මම නැතුණත් ඔයා පරිස්සමට ඉන්න ඕනේ කියලා කියන ඉතින් වැඩි හිතන්න යන්න එපා කියලා කියනවා. ඔයා හිත තද කෙනෙක් කියලා කියන ඉතින් මම නැතුණා කියලා ඉතින් ආයිස් මම ඔයාව දාලා යන්නේ නැහැ කියලා කියනවා. ඉතින් හැමතිස්සම හැම මොහොතක හැම තප්පරයකම මම ඔයත් එක්ක ඉන්නවා කියලා කියන ඒකින්ද ඉතින් කිසිම වෙලාවක මම ඔයාව දාලා යන්නේ නැහැ කියලා කියන ඉතින් මම හදිස්සිය හරි මගේ මේ ජීවිතින් යන්න උනත් හදිස්සිය හරි මට ඔයා අඬන්න එපා කියලා කියනවා. ඔයා හිත තද කරන් ඉන්න කියලා කියනවා. ඉතින් ඒ කේන්තිය යන්න එපා කියලා කියන සතුටින් ඉන්න කියලා කියනවා. ඔයා පොඩ්ඩක්වත් දුක් ගන්න එපා කියලා කියන මම හැමතිස්සෙම ඔයත් එක්ක ඉන්නවා. ඒක ඔයාගේ හදවතට ඒක තේරෙයි කියලා කියනවා. ඉතින් මේලාදී නීසට මතක් වෙනාදී ලීසා ඉපදුනාට පස්සේ ඉතින් එයා කරපු දේවල් ඉතින් එයා කරපු ඇක්ටර් වැඩ ඉතින් ඒ වෙලාවෙ ඉතින් එයාගේ අම්මගේ උණුසුම යාර දැනනකොට ඉතින් එයා සංසුන් වෙන හැදිය. ඉතින් වගේම තමයි ඉතින් එයාගේ අම්මා එයා වෙනුවෙන් එක හැම මොහොතක්ම කැප කරපු ඉතින් සේරම යාර මතක වෙනවා. ඉතින් ඒ හැම මතකයක් එකම ඉතින් එයාගේ අම්මා ඉතින් එයාගේ ජීවිතේ සදාටම සමුවරන් යනවා. ඉතින් මේක ඉතින් සමුවරන් ගියාට පස්සේ ඊසර දරාගෙන හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් සම්පූර්ණ ඊසදින් මේ වීදුරු කටු ඔක්කොම ඉතින් ඒ වෙලාවේදී සේරම කපාගෙන එයා ලී විදගෙන සම්පූර්ණ මේ හැම කැලේ ඔක්කොම ගලවගෙන එළියට එනවා. ඊට පස්සේ සම්පූර්ණ ඉතින් මේ වෙලාවේදී ඉතින් ඊසගේ හැම සම්පූර්ණම මේ පුංචි හැම කැලේ වලට ඉරලා යනවා. ඉරලා ගිහිල්ලා ඉතින් මේ වෙලාවේදී ඊසගේ හදවත ඇතුළට තිබු ඒ ඩීමන් එළියට එනවා. ඒ ඩීමන් එළියට ආවට පස්සේ ඉතින් මේ සේරම දේවල් වෙනස් වෙන පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී නීෂා වගේම ඉතින් ඕබින් ඉතින් මේගොල්ලන්ට විරුද්ධව ෆයිට් කරන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ බලය පෙරලා ඉතින් මේ වෙලාවේදී දෙවියන් වහන්සේ පාගේ ඉතින් එයාට වටා ඉදපු පිරිස මේගොල්ලන් නතර ගන්නදී ගොඩක් ලොකු පරිශ්‍රමයක් දරන උනාට ඉතින් ඒක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලන්ට ඉතින් නීෂාට වගේම ඉතින් ඕබින්ට ඉතින් ඒගොල්ලන්ගේ ඉතින් ලෝකෙ ඉදපු අනිත් අය සේරම මේලා උදව් කරන ඉතින් මහරජතුමාට උදව් කරන ඉතින් මේ වෙලාවේදී අවසානයේදී මේගොල්ලෝ මේ දොරටුව සම්පූර්ණයෙන්ම විවෘත කරගෙන ඉදිරියට එනවා. ඊට පස්සේ ඉතින් මේ වෙලාවේදී මේ දෙවියන්ලම අතර ලොකු ෆයිට් එකක් ඇති වෙනවා. අවසානයේදී නීසා වගේම ඉතින් ඕබින් සම්පූර්ණයෙන් මේගොල්ලන්ගේ මේ කට්ටියව සේරම පරාද කරලා දාලා ඉතින් ඒගොල්ලන්ගේ ඉතින් මිනිස්සු සේරම වගේ බේර ගන්නවා. ඉතින් අවසානයේදී ඉතින් මේ දෙවියන් වහන්සේට සිද්ධ වෙනවා. ඉතින් මේ දෙනාට පරදුනාට පස්සේ ඉතින් යාට ගොඩක් ලොකු ඉතින් අපහාසයක් තමයි ඉතින් මේගොල්ලන්ට පරදුනාට පස්සේ ඉතින් මේ වෙලාවේදී ඉතින් නීසාට ගොඩක් ලොකු කේන්තියක් ඇති වෙලා තියෙන වෙලාවට නීසා ගොඩක් ලොකු කේන්තියක් දාලා නීසා මෙයාට හොතරම ගහලා ඊට පස්සේ ඉතින් මෙයාව ඉතින් මෙයාගේ බලේ හීනවනකම ගහලා ඉතින් මෙයාව සම්පූර්ණයෙන්ම වෙලාදී විනාශ කරන්න හදනකොට ඉතින් මේ වෙලාවේදී අර දෙවියන් වහන්සේ ඉතින් බේරගත්තා. යාර මකර ගෑන් සතා ඇවිල්ලා ඉතින් මෙයාව අරන් මෙතන යනවා. ඉතින් මේ මකර ගෑන් සතා ආවේ නැත්තම් ඉතින් මේ වෙලාවේදී නීසා ඉතින් මෙයා මැරෙන්න ඉඩ තිබුණා.
ඉතින් මේ වෙලාවේදී ඕපින් ඉතින් නිසර සමුදනවා. ඒකට හේතුව තමයි ඉතින් මේ වෙලාවේදී මකර රජතුමා ඇවිල්ලා තියෙනවා. ඉතින් මකර රජතුමා මීට කලින් හිතාගෙන තියෙන යාගේ පුතා යාර නැතුණා කියලා. ඒ උනාට ඉතින් යාගේ පුතා දැන් ඉන්නේ හින්දා ඉතින් යාගේ රාජ්‍යයට පාලනය බාර දෙන්න පුළුවන්. ඒකින් ඉතින් නිසර ඉතින් මේ වෙලාවේදී සමුදිලා තිය යාගේ රාජ්‍යයට යන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මකර රජතුමා දකිනවා ඉතින් යාගේ පුතා ඉන්නේ ගොඩක් ලොකු දුකින් ගිහලා. ඊට පස්සේ මෙයා මේක දැකලා ඊට පස්සේ යාගේ පුතාට කියනවා ඉතින් ආපහු සැරයක් ආය යාගාවට යන්න කියලා කියනවා. ඉතින් මගේ රාජ්‍යය මට තාමත් බලා ගැනීමේ හැකියාව තියෙනවා කියලා කියන හදිස්සිය හරි ඒ දේ මට කරගන්න බැරි කියලා ඔයා හිතන මට්ටමකට ඔය ආවොත් එහම ආපහු සැරයක් එන්න කියලා කියනවා. ඉතින් මං ගාවට එතකන් ඉතින් ඔයා නිසත් එක්ක ඉන්න කියලා කියන. ඉතින් මගේ රාජ්‍යය තමයි කියලා කියන. මගේ ජීවිතේ කතාව ගෙවිලා තියෙන. ඊනොට ඉතින් ඔයාගේ රාජ්‍යය ඉතින් නිදහසේ ඉන්න කෙනෙක් එක තමයි කියලා ඉවරලා තියෙන. ඒකින්ද ඉතින් ඔයාට පුළුවන් කියලා කියන. ඉතින් ඔයාගේ යාළුවා ආපහු සැරයක් ගුණ ගන්න. ඒ වගේම තමයි කියලා කියන. ඉතින් ඔයාගේ රාජ්‍යය හොඳින් පාලනය කරා යන්න කියලා කියන. ඊට පස්සේ මේ වෙලාවේදී ඉතින් මේ මකර රජතුමාට ඉතින් මේ වෙලාවේදී ඕබින් ස්තුති කරලා ඉතින් ඒ වෙලාවේදී ඕබින් කියන ඇත්තටම ඔයා හොඳ තාත්තා කෙනෙක් කියලා කියන. මට සතුටක් කියලා කියන. ඔයා වගේ තාත්තා කෙනෙක් ඉන්න එක. ඊට පස්සේ ආයෙසරක් ඉතින් ඕබින් ඉතින් නිසගාවට ගියාට පස්සේ ඉතින් එයා ගාවට ගියාට පස්සේ මේ ස්ටෝරි එක මෙතන ඉවරනවා. ඉතින් මේ ස්ටෝරි එක මම ඉවරයි කියලා කිව්වේදී මේ කතාව ඉතින් මෙතනින් එහාට ඉතින් තව කොටසක් නැහැ. ඉතින් සම්පූර්ණයෙන්ම ඉතින් මේ නේෂා දෙවෙනි කතාව මෙතනින් ඉවරයි. ඉතින් මේ කතාවේ තව පුංචි කොටසක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් නේෂා තුන්වෙනි කතාවට ඉතින් සම්බන්ධව ඉතින් මේකේ පොඩි ට්‍රේලර් එකක් මේ කතාවේ අන්තිමට පොඩ්ඩක් රිලීස් කරලා තියෙනවා. ඉතින් ඒ ට්‍රේලර් එකේ මොකක්ද කියලා ඉතින් මම ඔයාලට පෙන්නනවා. ඉතින් මේ ගාඩ් ගාව තියෙනවා ඉතින් සිටු කොටියක් තියෙනවා. ඒ සිටු කොටිය ඉතින් ගොඩ අධ්‍යාර්ශ කලාපයක් තමයි ඉතින් මේ සිටු කොටියේ තියෙන. ඉතින් මේ සිර කොටියට ගාව ඉතින් මේ වෙලාවේ ඉතින් අර විලන්ව ඉතින් හිර කරලා තියෙන. විලන්ව විතරක් නෙමෙයි ඉතින් විලන්ගේ සහෝදරයවත් මේ වෙලාවේ ඉතින් එයා හිර කරලා තියෙනවා. හිර කරලා ඉවරලා ඉතින් මේ දෙන්නම ඉතින් එකටදී ප්‍රශ්න කරනවා. ඊට පස්සේ ඉතින් මේ විලන්ගේ හොඳම යාළුවාද මේ විදිහට ගොඩක් ලොකු විදිහට ඉතින් කරදර කරනවා. ඉතින් කරදර කරනකොට ඉතින් ඒ වෙලාවේ ඉතින් මේ ඉතින් මෙයාගේ විලන්ගේ මෙයා ප්‍රශ්න කිහිපයක් අහනවා කොහොමද කියලා. ඉතින් ඒ වෙලාවේ ඉතින් මෙයා අහන ප්‍රශ්න තමයි ඉතින් අරගොක්කින් ෆයිට් කරපු නිසාගේ වගේ ඉතින් ඕබින්ගේ දුර්වලකම් මොනවද තමයි අහන්නේ. ඉතින් ආල ඉවර කරලා ඉතින් උත්සාහ කරන්නේ අයිස්සරක් ඉතින් මේලගොල්ලන්ට ඉතින් දැන් ඊළඟ අපස්සරක් මෙයා ඇටැක් කරනකොට ඉතින් ඊට වඩා මෙයා දැනුම් තීරුම් තියෙන තෝනේ. ඒ වගේම තමයි ඊළඟ මේ පාර වඩා ඉතින් ඊළඟ පාරදී මෙයා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ තමයි. ඉතින් මේ වෙලාවේදී මේ දෙන්නගෙන් මේ උදව් අරගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට නේෂා 2 කියන මූවි එක ඉවරදී මේ මූවි එක ගැන ඔයාලට මොකද්ද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන් මට පහලින් කමෙන්ට් කරන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැති කෙනදී පහලින් ඉතින් subscribe බටන් එක click කරලා ඉතින් subscribe කරලා මට පොඩි support එකක් දෙන්න. ඉතින් ඔයා මේ මූවි එක බැලුවා නම් ඉතින් ඔයාගේ අකයි අදට කටට ඉතින් මේ මූවි එක අමතක තුදී share කරලා ඒතකොට ඉතින් මට ඉතින් තව පොඩි සහයෝගයක් ලැබෙයි. ඉතින් මගේ target එකට යන්න ඉතින් ගොඩක් ස්තුතියි. මම නිතරම ඉතින් මේ වගේ අලුත් මූවි වලින් ඔයත් එක්ක මුණ ගැහෙන්න. ඉතින් අද මම ගිහිල්ලා ඉතින් අද දවස් වලට සුබම සුබ දවසක්.